ආයිබෝන් අපි ඉන්නේ නාත්තන්ඩි එහෙම නැත්නම් හලාවත ප්‍රදේශයේ කොට්ටරාමුල්ල ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලයේ තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මාත් එක්ක තවත් සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. ඇයි අපි මේ වයිඩ් කැමරාවේ බලපුවාම පේනවා අපි පුංචි පුටුවල ඉඳන් ඉන්නේ. මගේ යාළුවෝ දෙන්නෙක් තමයි ඉන්නේ. එක්කෙනෙක් සශික දිසානායක, අනිත් කෙනා සුජීන්ද්‍ර නිරෝෂ්. මේ දෙන්න ඇවිල්ලා දැන් මේ දවස් ගානක් තිස්සේ මෙහෙට වෙලා දවස් ගානක් නෙමෙයි මම හිතන්නේ මේ දෙවෙනි දවස වෙන්න ඕනේ. දෙවෙනි දවස අදට දෙවෙනි දවස. ඉතින් තවත් දවස් කීපයක් ඉන්න වෙයි මේ තියෙන වැඩත් එක්ක. අපි මුලින්ම හමු සශිකගෙන් සහ සුජේන්ද්‍රගෙන් ඇයි කොට්ටරාමුල්ලට එමන් නැත්තම් නාත්තන්ඩියට ආවේ? හරි. නාත්තන්ඩියට ආවේ කියන්නේ ඉතින් මෙහෙමයි කතන්දරේ. ඒ කියන්නේ මචං දැන් අපි මේ ව්‍යසනෙත් එක්ක අපි හම්බුණානේ උඩහදිත් ගම්පොළ පැත්තේදීත් අපි ඔක්කොම හම්බුණා. ඊට පස්සේ මචං අපිට ඕන වුණා දැන් සහනාධාර දීලා යම් කිසි තැනකදී මචං අපිත් හිර වෙනවනේ. එතකොට දැන් ඒ අපි හිර වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මචං අපි මේක නවත්තන්නත් ඕන, අපේ කරගෙන ගියපු බිස්නස් කටයුතු කරන්නත් ඕන. ඒකෙන්ද අපි හිතුවා මොකක් හරි එක ලොකු වැඩක් කරලා මේක නවත්තන්න ඕන කියලා. ඊට පස්සේ අපි හැමතැනම ඉස්කෝලයක් හෙව්වා. ඉස්කෝල හම්බුණා, උඩහ පැත්තට හම්බුණා මචං. බිත්ති පිටින් ගිහිලා තියෙන ඉස්කෝලේ ඒවා අපිට හදන්න බෑ. මොකද අපි මේක සෝෂල් මීඩියා වල කොහෙන්වත් ගානක්වත් කිසිම බඩුවක්වත් එකතු කරන්නේ නැතුව කරන වැඩක්. අපි ඔය දන්න අඳුරන යාළුවෝ කට්ටිය එකතු වෙලා කරන වැඩක්. එතකොට ඒකත් එක්ක තමයි අපි ඉස්කෝලයක් හොයන්නේ නැද්දි මේ ඉස්කෝලේ අපිට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ අපි මෙතෙන්ට ආවට පස්සේ අපි මේකටම මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතුවා. මොකද අඩි 6ක් 5කට වැඩිය මේ ඉස්කෝලේ වතුරේ යට වෙලා තිබ්බා. තාමත් බිත්ති තෙතයි අපි තින්ත ගන්න ඇවිල්ලා හිටියා. තාමත් බිත්ති තෙතයි. හැබැයි අපි මේකම තෝරගන්න හිටියේ. අපි දන්නවා දැන් ඉස්කෝලයක් විනාශ වුණාට පස්සේ ඒ දෙමව්පියෝ ඇවිල්ලා ඒ ඉස්කෝල සුද්ධ කරනවනේ. හැබැයි මේ ඉස්කෝලේට දෙමව්පියෝ වෙන්න තරම් බෑ මචං. මේ ඉස්කෝලේ අනාථ අපි ඒ වචන කියන්න හොඳ නෑ. හැබැයි අනාථ නිවාස 3ක ළමයි එනවා කියලා. ළමා නිවාස කියලා කියමුකෝ. ළමා නිවාස කියමුකෝ අපි. ළමා නිවාස 3ක ළමයි මේකට එනවා කියලා ළමයි 192ක් වගේ පොඩි ගාණක් ඉන්න ඉස්කෝලයක්. ඒකින්දම තමයි අපිට කරන්න හිතුනේ. මොකද උඹට ආපුහම පේනවනේ විනාශ වෙලා තියෙන හැටි. සහ මේ පරිවාසයක ඉන්න ළමයි ළමා නිවාසයට එවලා එහෙම වෙනවා. ඒකටත් මේකට එනවා. අර ඒකත් එක්ක තමයි අපිට හිතුනේ මේ ඉස්කෝලේම තෝරගන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මමයි මනෝද්‍යයි අපේ මැක් ඇඩ්වර්ටයිසින් එක මමයි මනෝද්‍යයි මේ අපි දවස් 3ම ඉන්නවා දවස් 2ම ඉන්නවා මේ අපිත් එක්ක. මේ මමයි මනෝද්‍යයි කතා වෙලා අපි කට්ටියම ඕගනයිස් කරගෙන යාළුවෝ සෙට් වුණ අම්බානකට තාමත් ඉන්නවා. තාම එන ගමනුත් ඉන්නවා මගේ කට්ටිය. දැන් ඉතින් වැඩට යනවා. ඩෙස්පුටු ටික පාට කරගෙන යනවා. තව බිත්ති ටික ඉතින් ඉතුරු වෙලා තියෙනවා. වැඩේ කරගෙන යනවා තාම. හරි. සුජේන්ද්‍ර මේ බයික් වලින් මේ එක එක විදියට එක එක ටීම් එක්ක සම්බන්ධ වෙලා තනියමුත් ඔයාලා වැඩෙත් එක්ක හිටියා 90 degrees කණ්ඩායම. ඊට පස්සේ එක එක කණ්ඩායම් වලටත් සම්බන්ධ වුණා. ඇයි ඔච්චර හොඳ බයික් පාරට දැම්මේ කියන එක ප්‍රශ්නයක්. සහ ඉස්සර ටිකක් බැනුම් ඇහුව කණ්ඩායම් ටිකක් ඇයි ගම් වතුරට බැස්සේ? ඒකයි මෙහෙමයි. ඒ කියන්නේ ඇත්තටම පෞද්ගලිකව තනියෙන් ඉස්සෙල්ලම් බැස්සේ පළවෙනි දවසේ කොහොමත් වෙනකොට මේකට ඒ කියන්නේ වටෙන් පිටින් දැනුවත් කරනකොට සහ හිතුණා මේ අපිත් මොකක් හරි කරන්න ඕනේ. එතකොට අපිට ඉක්මනටම කරන්න පුළුවන් දේ අපේ ළඟ තියෙන වටිනම සහ ප්‍රබලම දේ තිබ්බේ වෙනකොට බයික් එක. ඒකෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා හිතලා තමයි පාරට බැස්සේ. මුලින් පාරට බහිනකොට ඇත්තටම තිබ්බේ නැහැ. කියන්නේ පළවෙනි දවසේ මම පාරට බහිනකොට මගේ බයික් එකේ තියෙන ගොඩක් මොඩිෆයි ටිකක් ගණන් ලක්ෂ 2කමාරක් වගේ වෙනවා බයික් එකේ තියෙන කිට් එක විතරක්. ඒ කිට් එක ඒක තනකින් පියුස් බොක්ස් වලට වතුර එහෙම යනවා. මං කර වැඩේ පැත්ත සම්පූර්ණ කවර් කරගත්තා. ඒ කියන්නේ ගාබේජ් බෑග් දාලා කවර් කරගෙන මුලින් කරේ පාරට බහින එක විතරයි. ඒ ඔලු කිසිම අදහසක් තිබ්බේ නැහැ පළවෙනි දවසේ. මම කියන්නේ වහින වෙලාවේ. මම පළවෙනි ජොබ් එක හැටියට කරේ පාරේ යනකොට අංකල් කෙනෙක් නතර කරලා කිව්වා පුතේ ගෙදරකට පුවක් ගහක් කඩන් වැටෙන්නේ මේ මොන හරි කරලා දෙන්න කියලා. ගෙතෙන්ට ගිහිල්ලා ඒරිගේ ෆොටෝස් ටිකක් ගහගෙන ළඟම තියෙන අර විදුලි බල මණ්ඩලයේ වාහනේ නවත්තලා එයාලට ඒක දැනුවත් කරලා ඒක ක්ලියර් කරේ. එහෙම ලොකු අදහසක් තිබෙන්නේ. ඇත්තටම මේ බයික් එක වටිනවද නැද්ද කියන එක ඇත්තටම ඒක තේරුණෙත් ගොඩක් වෙලාවට අර ආවම වගේ සහ ඒක ගැන කවුරු හරි අහද්දි කියලා හිතෙනවා. එහෙම ලොකුවට තේරුන්නේ නැහැ. මොකද වටිනම දේ ඇත්තටම බයික් එක. මොකද මේ කියන්නේ සමහරක් වෙලාවට මගේ පෞද්ගලිකව පාවිච්චි කරන කාර් එක හා සමානව මගේ බයික් එකත් වටිනවා. එහෙම හිතුන්නේ නැහැ ඇත්තටම මේ බයික් එක වටිනවා කියලා. මොකද ඊට වඩා ඔලුවට මාර වදයක් තිබ්බ මිනිසුන්ට නැති වෙන ඒවා. සහ ප්‍රධාන එක කාරණයක් තියෙනවා මේ මිනිහෙක් මිනිස්සෙක් කිව්ව එක පොඩි සංවේදී සිද්ධියක් තියෙනවා. ඒක තමයි මම පෞද්ගලිකව එළියට බහින හේතුව. ඒක තමයි මිනිස්සයා කියනවා මම කටාරවල අවුරුදු 29ක් වැඩ කරපු ඒ මහන්සිය දවසෙන් ඉවරයිනි කියලා. එතකොට මට හිතුණා මේ අපේ ඉවර වෙන්නේ සතියක මාසයක වගේ පඩියක් බිස්නස් එකක් ඉවර වෙන්නේ. ඒක ඉතින් ඉවර වෙන එක අවුලක් නැහැ කියලා හිතුණා. මේ ඉතින් අර මිනිස්සයාගේ ජීවිතේම ඉවරයිනේ ඉතින්. ඒක නිසා මං හිතන්නේ. ඔව් සුජේන්ද්‍ර කිව්වත් එක්ක මේ යන ගමන් වලදී මේ
කෙලවුණොත් කෙලවෙන්නේ අයියේ මේ මාසෙට විතරයිනේ ආපහු වැඩේ පටන් ගන්න පුළුවන් කියලා. මේ ඉතින් මේක පොඩ්ඩක් ස්පෙෂල් පොඩ්කාස්ට් එකක්. මේකේ පොඩ්කාස්ට් මයිකුත් ගෙනාවා. හැබැයි මෙතන දාගන්න බැරි හින්දා අපි ඉතා පහසුවට තමයි මේ පොඩි මයික් එක මේ DJI මයික් එකයි මේ අතින් හැන්ඩල් කරන්න පුළුවන් මයික් එකකුයි දාගෙන මේ වැඩේ කරන්නේ. මේ මොනවද මේ සශීදිය තියෙන අත්දැකීම් මේ ගම් වතුරේ තියෙන පොසිටිව් අත්දැකීම් මොනවද නෙගටිව් අත්දැකීම් මොනවද මම ඒවත් දැනගන්න කැමතියි. ඇත්තටම ආවක හොඳයි. ඒ කියන්නේ මේක කතා කරන්න, ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඉවර වෙලා හරි කතා කරන්න හිතපු දෙයක් මේක. ඒකින්ද ඇත්තටම ආවක අපි මෙහෙම නෙමෙයි හැබැයි කතා කරන්න මේ ස්ටුඩියෝ එක කතා කරන්න හිටියේ මේ මෙහෙම කතා කරන්න වෙච්ච එකත් හොඳයි මචං. ඒකත් මේ වැඩෙත් යන ගමන් අත්දැකීම් කියන්නේ මෙහෙමයි. එක තමයි අපේ රටේ මිනිස්සු සහනාධාර දෙන්න මාර විදියට පෙළඹුණා. ඒකට අනිවාර්යයෙන්ම රෙස්පෙක්ට්, ඒකට ඔළුව නමලා ආචාර කරන්න ඕන. හැබැයි ආධාර බෙදනකොට අපිට එක ප්‍රශ්න ආවා මචං. එක තමයි අපි නුවරට වතුර බෝතල් 8000කුත් අරගෙන වියලි සලාකත් අරගෙන කොත්මලේටද නුවරට කොත් ඉස්සරම අපි නුවරට තමයි වතුර ටික බෙදුවේ. නුවර ගියා මචං ඔය මම සිද්ධිය කියන්නේ යන්න. හරිද? අපි ඉස්සරම මැප් එක ඇඳලා අපි ගියා කොහෙද මචං අලුත් අලවතකොට නෑ බිඳුණු වැව ඇතුල්ගම ඉස්කෝලේ. එතකොට අපිට ඇතුල්ගම ඉස්කෝලේට යන්න ප්‍රධාන හේතුව තමයි සෝෂල් මීඩියා වල හැමතැනම යනවා ඇතුල්ගමට වතුර නෑ, ඇතුල්ගම විනාශයි, ඇතුල්ගම ඉවරයි කියලා. හැබැයි ඒක පෝස්ට් තව ගියා ඇතුල්ගමට යන්න බෑ. ඊට පස්සේ අපි කරන කරා යන්න බැයි නම් මචං කරෙන් හරි බඩු ටික ගිහින් දෙන්න ඕනේ. ඒකල අඩි 14 හමාරේ ලොරියක් අරගෙන ඉස්කෝලේ ගාවටම ගියා. ගිහිල්ලා බලනකොට අඩි 20ක් ප්‍රපාතයක් ඇවිල්ලා දිනවා වතුර දාලා දිනවා. ඔය කතාව වගේක් එක තමයි අපි ගියේ. ඒ කියන්නේ ඒ ෆේක් නිවුස් එක. හැබැයි ඉස්කෝලේ හිටිය කට්ටිය ඒ කට්ටියට ඕන තරම් කන්න බොන්න දේවල් තිබ්බා. ඒවා ෆේක් නිවුස්. ඒත් එක්කම තමයි ඒ යනකොට අපිට හොඳ සිද්ධියක් වුණා. අපිට එක තැනකට තිබ්බ වතුර දෙන්න. එතෙන්ට මචං අපේ අඩි 14 හැම ලොරිය යන්න බෑ. බොලෙරෝ එකට අපි වතුර ටික දාගෙන අපේ ලොරිය උඩහට යවුවට පස්සේ එක සෙට් එකක් නුවර. මේ නුවර ටවුන් එක ඔය අපේ හරි සුද්ධවන්ත මිනිස්සු ඉන්නවා කියන මේ ඔක්කොටම නෙවෙයි මේ කියන්නේ. බොහොම සුළු කොට්ටාසයකට. ඒකනේ හොඳ මිනිස්සු ඉන්නවා. ඒකයි නැවත කියන්නේ. එතකොට උම්මචං ඔය වතුර ටික බහපල්ලා. ඔය වතුර ටික මෙතන බහපල්ලා. අපිටත් වතුර ඕන. කියලා මචං ගේමක් ඉල්ලනවා. ඒ ගේම ඉල්ලනකොට ඒ ගමේම කොල්ලෝ ටිකක් තමයි බේරගත්තේ. මචං උන්ට සහනාධාර ඕනේ නැහැ. උඹලා ඔය ලොරිය අරන් ඵලයල්ලා උතනින් කියලා. අන්න ඒ වගේ තිබ්බා. ඒත් එක්ක අපි ගියානේ ඊට පස්සේ කොත්මලේට. කොත්මලේට ගියේ මචං ඇත්තටම අපි පාර අයිනේ තියෙන සෙන්ටර්ස් වලට බඩු දෙන්නේ නැහැ කියන මතයක හිටියා. මොකද මචං හැමෝම ඇවිල්ලා මේක බෑක්ෆයර් වේද දන්නේ නැහැ ෆොටෝ ටික ගහගෙන මචං පාර අයින් ටිකට දීලා ගියා. ඒක ඉතින් අපි ඒ කියන්නේ මචං හොඳයි. නැත්තම් මචං පාර අයිනේ මිනිස්සුන්ටත් නැති වෙනවනේ බඩු. එහෙම හරි යාලා කරා. ඒකේ මාෆියා එක කියන්නේ අපි මචං ගියා කොත්මලේ චොයිසිය කියන ගමට අපිට බඩු දෙන්න ඕන. චොයිසිය සහ නියංගන් ආරට. ඒ කියන්නේ ඒක බඩු නෑ කියන ආරංචියත් ආවා. අරකින් උගත් පාඩම හින්දා අපි කෝල් කරලා හැමතැනටම බලලා කන්ෆර්ම් කරගෙන තමයි ගියේ. ඒ යනකොටත් මචං සමහර ඒ පැතිවල ඉන්න සමහර මිනිස්සු මගට ඇවිල්ලා බලෙන් බඩු ගන්නවා මචං මිනිස්සුන්ගේ. එන වාහන වලින් බලෙන් බඩු ගා ගන්නවා. ඒක හරි කැතයි. ඒක හරි කැතට දැක්කා. ඒත් එක්කම අපි දැක්කා මචං දැන් අපි දන්නවනේ අපි කරන ජොබ් එක මොකක්ද කියලා. එතකොට අපි කරන මේ ජොබ් එක ඇත්තේ මේකෙන් සමහරට මගේ ඉන්න හිතවත් සමහර ගොඩක් කට්ටිය කැඩේ. නම් කියන්නේ නැති වුණාට එයාලා දන්නවා එයාලට මේ කියන්නේ කියලා. හරිද? සමහර මිනිස්සු කතා කරලා මචං පේමන්ට් කරලා සෝෂල් මීඩියා කැම්පේන් කරන්න කතා කරා අපිට. ඒ කියන්නේ මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඒ කියන්නේ එයාලා ගිහිල්ලා වතුර හරි මොන හරි ගිහින් දෙනවා. ඒකට අර හොඳ කියලා පෝස්ට් එකක් දාන්නද. දන්නවනේ අපි තර්ඩ් පාර්ටි පේජ් කැම්පේන් කියන්නේ මොකක්ද කියලා ඔය දන්න කියන ඔක්කොමලා දන්නවා. එහෙම ඒවට ආරාධනාව හැබැයි මචං ඒ ඔක්කොම රිජෙක්ට් කරා. මොකද සාමාන්‍යයෙන් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කී දෙනෙක් විතර වාට එහෙම අඩුම 10ක් නම් කතා කරා මචං. අඩුම මට සමහර කෝල් මිස් වෙලා තියෙනවා දැනටත් මේ ඒ දවස්වල අපි වැඩ ඉඳලා. ආන්සර් කරගන්න බැරි වෙලා සමහරට ඒ කතා කරලා තියෙන්නේ ඒවට වෙන්නේ නැති. ඒ කතා කරලා තියෙන්නේ ඒවට වෙන්නේ නැති. එතකොට මට තියෙන එකම ප්‍රශ්නේ මේකක් කරහත් මචං උන් හදන්නේ උන්ගේ බඩ ගෝස්ත්‍රිය රැක ගන්න නම් ඒක හරි වැරදි. සහ තමන්ගේ රීච් එක හරි තමන්ට තියෙන මොනවාද අවධානය වැඩි කරගන්න. ඕකටත් තව දෙයක් හිතුවා. මචං බඩු බෙදන්න කියලා අපිත් වීඩියෝ දැම්මනේ. වීඩියෝ දාන එක ෆොටෝ දාන එක අවුලක් නැහැ. තව කෙනෙක් මචං මොටිවේට් වෙනවා. අනේ අපිත් ගිහින් දෙන්න ඕනේ කියලා. ඉන්ෆර්මේෂන් එකක් යනවා අපි කොහෙටද ගිහින් දුන්නේ කියලා. අපි ගියේ මන්දාරම්කට. එදා උඹලා කොත්මලේට ගියා. ඒ කියන්නේ ඊට පස්සේ අපි වලපනේට දන්නවනේ කොහෙටද තැනකට මෙන්න මේ තැන් වලට හම්බුණා කියන අප්ඩේට් එකක් තියෙනවා. ඒ තමයි මම ඔය සිද්ධියේදී මම දැක්ක මචං දැන් දවස් 4කට විතර කලින් අපේ රටේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලෙක් නම නම් එයාගේ නම් කීවත් අවුලක් නැහැ. වසන්ත දුක්ගන්නාරාල පෝස්ට් එකක් දානවා බඩු බෙදන්න ගියා කැමරාව අරන් ගියේ නැහැ කියලා. මචං ඒත් එයා කරන්නේ දැනුවත් කිරීමක් නේ මම බඩු බෙදුවා කියලා දැනුවත් කිරීමක්. එහෙනම්
එයාට පෝස්ට් එකක් හරි නොදම ඉන්න පුළුවන්. බඩු බෙදුවා නිකන් හිටියා. කොච්චර මිනිස්සු ඉන්නවද? අපි දැක්කනේ. අපි ඒ බඩු බෙදන්න යන මිනිස්සුන්වත් පෙන්නුවේ එයාලත් මොටිවේට් වෙන්න ඕනේ හින්දා. මොකද මේ මිනිස්සු ලබන සැරේ තව කාට හරි උදව් කරන්න පෙළඹෙනවා. දැන් මචං මම උඹට ආවට පස්සේ කිව්වා අපිට වාහනයක් දීලා දෙවලා තියෙනවා මචං අයියා කෙනෙක්. ඒ අයියා දන්නේ ඒ වාහනේ කොහෙද තියෙන්නේ කියලා. මේ වෙනකම්. ප්ලස් වන්ගේ බබිය අයියා. ගම් වතුර කතාවේදී මට කිව්ව කතාවක් මේ දැන් ආපු ගමන්ම මේ වාහන ලොරි කීපයක් දුන්න කවුද ඒ කතාවත් අපි ටක් ගාලා කිව්වා. ඒ කියන්නේ මචං ඒක මෙහෙමයි. මචං කුරේ මම දන්න තරමින් කුරේ අයියාගේ නම. ඒ අයියට මචං අපි ඔය නුවරට බඩු ගෙනියන්න අපිට අඩි 14මාරේ ලොරියක් ඕන වතුර බෝතල් 8000ක් තියෙනවා කිව්වට පස්සේ මචං දැන් ලොරියක් එවනවා කියලා අපි හිතුවේ. දැන් ලොරිය අරන් එනවා. ලොරිය අරන් එන්නේ මචං ඒ කම්පැනි අයිතිකාරයෝ දෙන්න. ඒ දෙන්නට තිබ්බා. දැන් අපි අර කතා කරේ මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කැම්පේන් කරගන්න හැදුවා මේක අස්සේ කියලා. ඒ දෙන්නට තිබ්බ මචං අපි හරහා හරි එහෙම නැත්නම් තව කාට හරි කතා කරලා හරි එයාලා ඒ කරපු වැඩේ අපේ කම්පැනි මේක මෙහෙමයි අපි මේවා කම්පැනියක් කරන්න කියලා කරන්න. හැබැයි තව වෙනකන් දන්නේ ඒ දෙන්නගේ කම්පැනි මොකද්ද කියලා. ඊට පස්සේ අපිට තව දුන්නා කුරේගේ කම්පැනි මොකද්ද කියලා තාම දන්නේ නැහැ මචං. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක දුන්නා කියලා කියනවනම් පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. කුරේ කියන්නේ මෙහෙමයි. කුරේ නේද? කුරේ ඒ කම්පැනි නම ඒක නෙමෙයි. අයියයි මල්ලි දෙන්න ආවේ මචං. ඒ කියන්නේ අයියා වාහනේ ඉලවගෙන ආවා මල්ලි ගෝලයට ආවා. ඊට ඒක අරගෙන අපිත් එක්ක ඒ දවස් 3-4ම අර පැත්තේ හිටියා. ඒත් එක්කම ආවා තව ලකි මං හිතන්නේ ලක්ෂ්මන් තමයි නම. එයා දුන්නා මචං අපිට බොලරෝ එකක් දුන්නා. තව එයාගේ හොඳ තිබ්බ ඩිෆෙන්ඩ් මේ ප්‍රාඩෝ SUV එකක් දුන්නා. ඒ වාහනට එක දීලා තව වෙනකන් දන්නේ ඒ අයියා කරන ජොබ් එක මොකද්ද? ඒ අයියාගේ කම්පැනි මොකද්ද කියලා. ඒ මනුස්සයාටත් තිබ්බ ඕන තරම් අපි හරහා මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එක ප්‍රොමෝෂන් එකක් කරගන්න. හැබැයි එයාලා කිව්වේ මල්ලි මේක අපිට මාර අත්දැකීමක්. මේ තමයි අපි මේ වගේ දෙයකට සහභාගී වෙන්නේ පළවෙනි පාර. මේක මරු කියලා. දැන් අදටත් දන්නේ මේ මිනිස්සු ගෙවල් කොහෙද තියෙන්නේ කොහෙද ඉන්නේ වාහන ටික බාර දුන්නා. එයාලත් අපිත් එක්ක වැඩේට ආවා ගියා යන්න. අන්න එහෙම මිනිස්සුත් හම්බුණා. ඒ වගේම තමයි අර වගේ මචං අර ඒකට අපි මොකද්ද කියන්නේ බං ජරා මිනිස්සුත් හම්බුණා. තුප්පැහි මිනිස්සුත් හම්බුණා. සුජේන්ද්‍ර ඔයා තනියෙන් වැඩේට බහිනවා ඊට පස්සේ 90 ඩිග්‍රීස්ලා ඊට පස්සේද ඉස්සෙල්ලාද කියලා මම දන්නේ නැහැ මොකද මම අප්ඩේට් නැහැ ඊට පස්සේද කොහොමද කියලා මම දන්නේ ඒක ඔයා කියන්න ඒක මම දන්නේ නැති නිසා 90 ඩිග්‍රීස්ලා මේ වැඩේට බහිනවා අපේ ඇන්ටන් අයියලා අපේ චමිතුලා ඔයාලා ජූඩ් අයියලා මේ වැඩේට දායක වෙනවා තමන්ගේ බයික් එක දෙනවා ඒ ස්ටෙප් එක තියන්න අපි මේ ස්ටන්ට් කරපු බයික් ෂෝස් වලට දාපු බයික් මෝටර් ෂෝ වලට දාපු බයික් ටික තමයි මේ වැඩේට දාන්නේ වෙන මිනිස්සු ඒ කියන්නේ ගෙදර පාවිච්චි කරපු වාහනේ අරන් ආවා. හැබැයි අර වගේ දරුණු තැන් වලට දැම්මේ නෑ. හැබැයි මේක ඔයාලගේ ඉන්කම් එක, මේක ඔයාලගේ ආදායම, ඊට පස්සේ මේක ඔයාලගේ වටිනම දේ. මම හිතන්නේ සමහර බයික් ලක්ෂ 50ක් විතර වටිනවා. ලක්ෂ 45 ඇන්ටන් බයික්, ඇන්ටන්ගේ බයික් ලක්ෂ 40 50ක් විතර වෙනවා. අනික යා එක හදලා තියෙන විදිහට මම හිතන්නේ 50 55ක් වගේ වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇන්ටන් අයියා විශේෂයෙන් අර අපි ගහන වගේ හයියෙන් බ්‍රේක් පාරක්වත් ගහන්නේ. ඒ කියන්නේ ඇන්ටන් අයියා කියලා කියන්නේ ස්ටන්ට් කරන්නේ නැහැ. හැබැයි මොනාද ෆීල්ඩ් එකේ හැමෝම අඳුරනවා දන්නවා බයික් එකට කොච්චර ආදරේද කිව්වොත් අර අවශ්‍ය බ්‍රේක් එකත් ස්මූත් ගහන්නේ අපි වගේ අර හයියෙන් බ්‍රේක් පාරක්වත් ගහන්න එච්චර බයික් එක පරිස්සම් කරනවා ඔව් සාපි යද්දිත් හැම වෙලේම ඇන්ටන් අයියට තමයි ප්‍රමුඛත්වය දුන්නේ මොකද ඇන්ටන් අයියා තමයි පරිස්සමටම යන්නේ පරිස්සමටම ඉස්සරහින් නේද අපිව පරිස්සමට එක්කන් යන්න ඕනින්ද අපි ඇන්ටන් අයියා හැම වෙලේම ඉස්සරහට දැම්මා ඒක විශේෂත්වයක් අයියේ මතක ඇතිනේ අන්තිමම දවසේ අපි ගම්පල වැඩ කරනකොට අර අලුත් මල්ල සෙට් එකක් ආවා එයාලත් එක්ක අපි එක රයිඩ් එකක් ගියා ගලහට එක සෙට් එකක් ගියා. එයාලා ඒ පළවෙනි ගමනේම අනුතුරක් කරගෙන ඇන්ටන් අයියා ඉස්සරහ ගියේ නැත්තම්. මොකද ඒක ඒ ඇති එතනින් කිව්වා. තව මට අර ශශික කිව්ව දෙයට පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා. මේ ඔය වගේම අයියේ මැදදී මිස් වෙච්ච මට පොඩි කාරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි මුලින් ගම්පලට ගිහිල්ලා මන්දාරම් නුවර ගිහිල්ලා ආය ගම්පලෙද්දී අපි ඔෆිස් කෙනෙක් කිව්වනේ අපිට කන්ටැක්ට් කරගන්න. එතකොට මට එක්කෙනෙක් මැදදී හම්බුණා. අපේ කියන්නේ ගමේ මාත්‍ර කඹුරුපිටියේ ප්‍රභු අයියා. එයා මන් දන්න තරමට හමුදාවේ ටිකක් උසස් නිලයක් දරන කෙනෙක්. මන් නිල් රෑන්ක් එක දන්නේ නැහැ. අපි ප්‍රභු අයියා කියලා කියන්නේ. එයාලට ආධාර වගේක් හම්බෙලා තිබ්බා දෙවුන්දර ගන්දර මාතර ඒ ටික. එයා ඒ හම්බෙච්ච ආධාර අර වැල්ලේ ඉන්න මිනිස්සු රුපියල් 10-20 එකතු කරපුවත් එකතු වෙලාලු. ඒ කියන්නේ මිනිස්සු එහෙම දීලාලු. දීලා ලක්ෂ 70ක් එකතු වෙලා. ඒ කියන්නේ එක කට්ටියක් එකතු කරලා යාළට බඩුව අරන් දීලා. ඒ ලක්ෂ 70 කෙලින්ම මාතලේ මිනිස්සුන්ට තමයි හම්බෙලා තියෙන්නේ. මාතලේ පැත්තේ මිනිස්සුන්ට හම්බෙලා තියෙන්නේ. ඒකත් අර වගේ තමයි. ඒ මිනිස්සු කාටද දෙන්නේ? අපිම අරන් ගිහිල්ලා දෙන්න ඕනනේ. අපේ නමත් ලියන්න ඕනේ නේ. ඔය මාතර දකුණේ මිනිසුන් ගැන මේ දවස්වල කියවෙන හින්දා කියන්නේ. මම දකුණේ හින්දාම නෙමෙයි. හැබැයි නෑ එහෙම ඒක හින්දාම නෙමෙයි. ඒ වුණාට ඒක මැදදී මේ වෙච්ච එක. මොකද අපිට කතා කරා අපි එතකොට ගම්පල වැඩ හින්දා අපිට යන්න උන්නේ. ඒ වගේ ඕන තරම් ඉන්නව. ඒ කියන්නේ මේ නමවත් ඕනේ කියලා කියවෙන්න ඕන. ලක්ෂ 70ක
ලක්ෂ 70ක් කියන්නේ කියන්නේ ලක්ෂ 70ක බඩු දීලා මං කියන්නේ හිතන්නේ නැතුව ඉන්නේ නැහැ. ඊට වඩා ගොඩක් මිනිස්සු දුන්න හැබැයි අර වගේ පොඩි මිනිස්සු ලක්ෂ 70ක් එකතු කරලා දීලා හොයන්න නැතුව ඉන්නවා නැහැ කියලා කියන්නේ ඒකත් පොඩි වෙනම කතාවක්. ඊට පස්සේ මං අර අපේ සෙට් වෙච්ච පොඩි හරි අමුතු වැඩක් වුණා අපිට. ඒ කියන්නේ ගම් වතුර දවසක. ගම් වතුර දවසේම දෙවෙනි දවසේ මොනාද අපි ඊට පස්සේ ප්ලෑන් කරේ දැන් 90 degrees එකේ ටීම් එකේ අපි බයික් දෙකක් දාලා ඉවරලා අපි වෙනම ප්ලෑන් කරා දැන් කැප්ටන් වෙනම බෙදනවා කැප්ටන් වාහනේ ගිහින් වෙනම දෙනවා ඊට පස්සේ කැප්ටන්ගේ වාහනේ බඩු තියෙනවා අපි ප්ලෑන් කරා මෙහෙම ගම් වතුරට යට වේගෙන අඩි 2.5 සාමාන්‍යයෙන් වෙනකන් අපිට බයික් වලින් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ බයික් එකයි තව අපේ සමීරයිගේ බයික් එකයි එළියට දාගත්තා දාගෙන ලක්ෂාන් සමීරයිගේ බයික් රයිඩ් කරා මම මගේ බයික් රයිඩ් කරා අපි කරන්නේ පිටිපස්සේ ගෑස් සිලින්ඩරේ අරන් යනවා ගෑස් සිලින්ඩරේ අරන් යනවා ඊට පස්සේ බිස්කට් මොනාද ක්‍රීම් බනිස් අරන් ගිහිල්ලා ගම් වතුරට දැන් යට වෙලා කලබලෙන් ඉන්න මිනිස්සු ටික ඉන්නවා. එයාලට ඒ වෙලේ කෝපි එකක් දෙනවා. ඒ කියන්නේ ඒක මම කඩෙම්ම ගත්ත ලීටර 3.5ක් විතර දාන්න පුළුවන් ලොකු උණු වතුර බෝතලයක් ගත්තා. අරගෙන අපි ඒ වෙලේ යනවා. ඒ වෙලේ ගිහින් ඉවරලා ඒගොල්ලොන්ට ඒ වෙලේ දෙනවා. පොඩි ළමයින්ට එහෙම මාර සන්තෝෂය අර ක්‍රීම් බනිස් එක. මොකද එයාලා අර කලබලෙන් ඉන්න මානසිකත්වය අපි දැක්ක ගෙවල් වල. කදුවනවා මේ කර කියා ගන්න දෙයක් නැහැ. ගෙවර මිනිසුන්ටත් ඒ කෝපි සමහරක් වෙලාවට අර පොඩි කෝපේ දුන්නම චුට්ටක් ඉන්න පුතේ මගේ කෝප්පේ ගේන්නම් කියලා මගේ කෝප්පේට අරන් ඇවිල්ලා ඒක ලොකු කෝප්පයක් අරන් එන්නේ. ඒක නේද තිබහට වැඩියෙන් ඕනේ හින්දා. එහෙම දුන්නා. එහෙම දීලා තමයි උඩහට යනකම්ම ගියේ. අපි මැද දී ටික කතා කරගමු. එතකොට මේ කොහොමද නෑ සුජේන්ද්‍ර මේ මොනවාද ඔයාට මේ බඩු බෙදද්දි තිබ්බ අත්දැකීම බඩු අරන් යද්දි තිබ්බ අත්දැකීම් ඔයාව එක්කන් ගියපු අය ඔයත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටිය මේ කට්ටියගේ ප්ලෑනින් කොහොමද ඒ වැඩේට ගියේ සහ ගම්වල මිනිස්සු මොනවද කිව්වේ ඒක ගැනත් අපි කියමු පොඩ්ඩක් මේ බය දැන් අපිට තිබ්බ ගොඩක්ම අත්දැකීමක් තමයි ඒ කියන්නේ මම සුජේන්ද්‍රත් එක්ක හැම වෙලෙම හිටපින්දා ඔතෙන්ට යන්න බෑ යන්නම බෑ ලං වෙන්නවත් බෑ ඔය බයික් වලට නම් ජීවිතේට යන්න බෑ කියලා තමයි බහුතරේ ගියේ. හැබැයි ගියාට පස්සේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපේ බයික් එකේ තව බයික් දෙකක් දෙපැත්තෙන් ගහලා යන්න පුළුවන්. ඒක නෙමෙයි මං කියන්නේ අර ඒ කියන්නේ සමහරවිට අර කිව්වට එහෙම බැරි නැහැ. පුළුවන් යන්න පුළුවන්. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල ගිය තරම් ඔව්. ඒ කියන්නේ අපි පොඩ්ඩක් නේ ඒ කියන්නේ අපිට කිව්ව කතා විශේෂයෙන් මන්දාරම් නුවර. ඔව් අන්න අපි ඒක පොඩ්ඩක් කියමු. මන්දාරම් නුවරට යද්දී මම බයෙන් ගියේ. ඒ කියන්නේ මම හිතුවා මන්දාරම් නුවර ඇත්තටමයි මම මන්දාරම් නුවර කොහොමද දන්නවද ඔළුව හදාගත්තේ. මම හිතුවා මන්දාරම් නුවර කියලා කියන්නේ මිනිස්සු 50000ක් විතර අවතැන් වෙලා ඔන්න තියෙනවා. හරිද? ඒකල්ල හමුදාවෙන් මෙහෙම බඩු එකතු කරලා කැම්ප් එක දාගෙන තියාගෙන ඉන්නවා. යාලට යන්න බැරි ක්‍රොස් කරන්න බැරි පාර තියෙනවා. සාමාන්‍යයෙන් අපි අර කලින් බඩු වැදපු විදියට අපි එනවා ලැගිජ් එකේ කිලෝ 120 100 ගට ගහ ගන්නවා. අපි ගිහින් ගමට දානවා. එහෙම තමයි හිතන් හිටියේ. එහෙම හිතන් ඉඳලා දැම්මා නුවරින් ගිහිල්ලා මන්දාරම් නුවර පාරට. අම්මට සිරි තනි ට්‍රිප් වයිබ් එක ආයේ. නානවා කට්ටිය සින්දු කියනවා ගමට බඩු බෙදන්න ඇවිල්ලා වෑන් එකෙත් පොල් පටවලා. මට හිතා ගන්න බෑ බඩු කොහෙද දාගෙන ආවේ කියලා. ඒ කියන්නේ බෙදන්න ගේන බඩු කොහෙද දාගෙන ආවේ කියලා. හරිද? මේ ඒකල්ලා අපි දැක්ක මේ මේන් රෝඩ් එකේ වලපනේට යද්දි නම් මේ පාරවල් මේ අබහිර වෙලා තිබ්බේ සහ අපි විනය ගැනත් කතා කරන්න ඕනේ මිනිස්සු එහෙනොත් ඇවිල්ලා මෙහෙනොත් ඇවිල්ලා මේ නායායම අස්සේ උඩ එක්කෙනා බලනවා ඉක්මනට යන්න පල්ලෙහා එක්කෙනා බලනවා ඉක්මනට යන්න දෙපැත්ත හිර කරගෙන අන්තිමට අපි හැම තැනකම ක්ලියර් කරලා ගත්තා. බිමට බහැලා තමයි ක්ලියර් කරලා යව්වේ. වාහන ටික අපේ ලොරි ටික අපි ගත්තේ ගොඩක් වෙලාවට මේ අපිම ක්ලියර් කරලා දෙන්නේ යන්න දෙන්නේ. අපිම ක්ලියර් කරලා පොඩ්ඩක් ඉන්න මහත්තයෝ ඒ කියන්නේ වැඳලත් ගත්තේ ඒව තිබ්බ සමහරක් වෙලාවට මේ බඩු බෙදන්න යන්නේ කියලා. එහෙම ඇත්තම අවස්ථා තිබ්බ. මන්දාරම් නුවර කියලා ඉවරම කරන්න ඒ කියන්නේ මන්දාරම් නුවරදී තමයි දැක්කේ පළවෙනියටම ඉදා මාෆියාව ආදරණීයව ක්‍රියාත්මක වෙනවා. ලොකු ගල් තියෙන තැන්වල මිනිස්සු ඉන්නවා. ඉඳලා වැඳලා කියනවා අනේ පුතේ ඔයාලට අනතුරක් වෙයි. හරිම ආදරණීයව කියන්නේ. ඔයාලට අනතුරක් වෙයි. යන්න එපා මෙතනින් එහාට. යන්න බෑ. එහෙම කියලා මතකනේ නෑ ශශිකට තමයි කියන්න ඕන. හරිද? එහෙම හිතාම ආදරණීයව කියලා අපි දෙන්නට තිබ්බ අද්දකින් ටික මේ කියන්නේ. කියලා එහෙම නතර කරගන්නවා. අපි කියනවා පොඩ්ඩක් ගිහින් බලන්නම් කියලා. ඒතර මූණ දැන් මෙහෙම හිනා වෙනාවනේ. යන්නේ වෙනස් වෙනවා. යක්ෂ ගතිය එනවා. ඇවිල්ලා ගේම් ඉල්ලනවා. ඔව්වෝ ගේම් ඉල්ලනවා ඊට පස්සේ. එතනින් එහාට ලොකු ලොරි අරයි යන්න බෑ. වඳුරු පනිනවා වගේ තමයි අර. ඒ කියන්නේ ගේම් ඉල්ලන්න පටන් ගන්නවා. අපිට දෙන්නේ නැද්ද? ඒ අපි ඒ හරිය ගිහිල්ලවත් නැතුව. ඔව්වෝ නෑ ඒ හරියට බෙදිලා හොඳටම. මොකද ඒ ගියපු Facebook රැල්ලේ හැටියට මන්දාරම් නුවර මම කියන්නේ
මම මේ කියන එකට කවුරුත් විපර වෙන්න එපා. මම මේ කියන්නේ මන්දාරම් නුවරටයි. මන්දාරම් නුවර කියලා අදාළ කරගන්න එපා. මන්දාරම් නුවරට හැරෙන්න තියෙන්නේ ප්‍රධාන පාරෙන් දකුණට. ඊට පස්සේ අර පාලම ළඟින් කෙලින් තියෙන ගමට මේ අයියේ. එහෙට බෙදිලා තිබ්බේ නෑ පස්සේ වෙනකම් ඈ. ඒ කියන්නේ ඒ මන්දාරම් නුවර පහළ කොටස. මම මේ කියන්නේ මන්දාරම් නුවර පාර. සහ මන්දාරම් නුවර උඩම තියෙනවා බෝධිය. ඒ ටිකට මම මේ කියන්නේ. ඒක නිසායි අපි ගියේ මන්දාරම් නුවර ගුඩ් වලට ගියේ. ගුඩ් හරි. කෙලින්ම හරි. මොකද ගුඩ් වල යන්න බෑ. පාරම ගිහිල්ලා. පාර දෙතනකින් ගිහිල්ලා. මට පෞද්ගලිකව තැන් 4කදී විතරම නතර කරලා යන්න බෑ කියලා කිව්වා. ඒත් අපේ දෙයනි කියලා බයික් එක තියෙන හින්දා පාර කැඩිලා ප්‍රපාතේ තියෙන තැනටම අපි ගිහිල්ලා බලලා තමයි බඩු දුන්නේ. ඒකින්ද අපිට පුළුවන් වුණා හරි තැනට ඇත්තටම බෙදා ගන්න. ඒත් අපි බයික් තිබ්බ හින්දා. එහෙම නැතුව අපි ලොකු වාහනයක වගේ ගියා නම් එහෙම අර මගේ ඉන්න කට්ටියට දීලා එන්න වෙනවා. මේ සසියා මේ සෝෂල් මීඩියා වල මේ කට්ටියගේ ඒ කියන්නේ බිහේවියර් එක සමහරුන්ගේ බිහේවියර් විවේචනයට ලක් වුණා. ඒ කියන්නේ ෆොටෝ ගහන්න විතරයි ඒ වගේ එකක් ඇවිල්ලා තිබ්බා. ඒක මම හිතන්නේ වාත් සමහර විට සාමාන්‍ය මිනිස්සුත් සමහරලාවට ඒක නිකන් කරනවා වගේ වාත් දකින්නේ නැති. අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. ඒ කියන්නේ මේක ඇත්තටම අපි මේක කතා කරන්නේ ඒ කියන්නේ බඩු බෙදන්න එපා කියනවා නෙවෙයි. බඩු බෙදන්න එපාවත් ෆොටෝ ගහන්න එපාවත් කියලා නෙමෙයි. ඒ කියන්නේ ඒ වගේ තක්කඩි වැඩ කරන්න එපා කියන්නේ. ඒ කියන්නේ මචං ඇත්තටම අපි තක්කඩි වල දැක්කා. ඇස් දෙකෙන් දැක්කා මචං. ඒ කියන්නේ මම උඹෙත් දැක්කේ නෑ කොතනකවත් වීඩියෝස් වල මචං උඹලා ගිහිල්ලා බඩු දීලා අර මිනිස්සු අඬනවා ඒවා වීඩියෝ කරලා දාලා තියෙනවා දැක්කේ නෑ. දකින්නද අපි දැම්මෙත් නැහැ මචං. ඒක අපේ තියෙන ක්වොලිටි එකක් වෙන්න ඇතිනේ. හරිද? අපේ තියෙන ක්වොලිටි එකක් වෙන්න ඇති. හැබැයි අපි දැක්කා මචං අමුවේ මචං අර මචං ගෙදර ගිහිල්ලා එහා පැත්තේ මේ වෙලාව මචං වීඩියෝ කරන අර මිනිස්සයා දැන් හිතන්නකෝ දැන් ඒ යන අපි අර ගියේ කොත්මලේ නාය ගියපු තැනට ගියා අපි සෙට් එක. ඒ ගියාට පස්සේ මචං මාවතුරේ නාය ගියපු තැනට ගියාට පස්සේ එයාගේ සහෝදරයා මැරිලා මචං. එතන අපි හිටන් ඉන්නේ සහෝදරයා එයාලා බොඩිස් තිබ්බ තැන තමයි අපි හිටන් ඉන්නේ. දැන් අපිට තිබ්බනේ ඕන තරම් ඒක වීඩියෝ කරගන්න. අපිට වීඩියෝ කරගන්න තිබ්බා. ඒත් අපි කරේ නැත්තේ ඒක කරන්න බෑ. සහ තව එකක් කියන මම මේකට වීඩියෝ එකකුත් දැම්මා. මචං අපි දුන්නා එන ගමන් කටුගස්තටදී එක ෆැමිලි එකකට වතුර බෝතල් ටිකක් කුයි බඩු මලු ටිකකුයි දුන්නා මචං. දුන්නාට පස්සේ අපිට එවනවා වීඩියෝ එක. ඒ ගෙදර ගිහිල්ලා අම්මා එවන්නේ වීඩියෝ එක. පොඩි ළමයා මචං ගඩ ගාලා වතුර ගහනවා. ඒ ගහන්නේ ඒගොල්ලෝ බීලා තියෙන ටැප් වතුර ටැප් වල එන්නේ මඩ මචං. වතුර හම්බෙලාම නැහැ. හම්බෙලාම නැතුව අර එකමාර වතුර බෝතලයක් විතරකම් ගැහුවා. ඒ වීඩියෝ එක අපිට දාන්න තිබ්බනේ. අපි දුන්න වතුර බෝතලයක් හින්දා මෙන්න මේ පුංචි ළමයාගේ හිත සතුටුනා බලන්නකො මෙයා බොන බීමන කියලා අර පොඩි සෑඩ් මියුසික් එකක් යටින් දාලා අඩු කරලා දාලා එහෙම දාලා චුට්ටක් ටෙක්ස්ට් ටිකක් දාලා මේ තව පොඩ්ඩක් මේ ෆ්‍රේම් එක ට්‍රාන්සිෂන් ටිකක් දාලා පොඩ්ඩක් ළමයාව එහෙම කරලා අරගෙන එහෙම දාන්න තිබ්බා. හැබැයි ඒ ළමයා හිඟන්නු නෙවෙයිනේ. අපි මේ ගියේ හිඟන්නොන්ටවත් එහෙම ප්‍රශ්නයක් තියන අයට බඩු බෙදන්න නෙවෙයි. රටේ වෙච්ච විවසනයක් හින්දා ඒකෙන් අසරණ වුණු මිනිස්සුන්ට බඩු දෙන්න. දැන් අපි මේ ඉස්කෝලේට ඇවිල්ලා අපි මේ ඉස්කෝලේ වැඩ කරා කියලා අවසානයේ ගෲප් ෆොටෝ එකක්වත් ගහලා යන්නේ නැහැ. මේ ළමයි එක්ක. ඇයි අපි එහෙම කරන්නේ? අපි වැඩේ කරනවා සහ වැඩේ පෙන්නනවා කරනවා කියලා. එච්චරයි. අර සෝෂල් මීඩියා වල ඉතින් දැක්ක ප්‍රධාන දේ අපි දැක්කේ නම් ඉතින් ෆොටෝ ෂූට් තමයි. බහුතරයක්. වැඩ කරපුන් හිටියා. අම්බානකට වැඩ කරපුන් හිටියා. නංගන් වශයෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් උන් තරහ වෙයි. අර ගම්පොල ශ්‍රීවර්ස්ලා ඒ කොල්ලෝ මාර මහන්සිවිලා මහන්සිවිලා. ඊට පස්සේ මම දැක්කා කවුද මේ බල යූත් එකට කොයි කී දෙනෙක් ආවද ඔයාලගේ. අන්න ඒ විදිහට මචං උදව් කරනුන් හිටියා. සහ මේ හම්සත් අර මොකද්ද ප්‍රාදේශීය වාර්තාකරණය හොඳටම කරා. ඒ කියන්නේ තියෙන ප්‍රශ්න ටික කොහෙද ගම්වලද මම දැක්ක අර එක පොඩි මේ ගමක මොකක් හරි සාලියපුර වගේ මොකක් හරි සාලියාපුර හරි මෙන්න මෙහෙම පොඩි වීදියක් ඒක අර මේ සුද්ධ කරගන්න බැරුව හිර වෙලා හිටපු එක සම්පූර්ණ ඩෝසරි අන්න රයිට් ඩෝසර් කතාව එහෙම දාලා තිබ්බා. අර එහෙම ඇත්තටම අපි දැක්ක බහුතරයක් හිටියේ එහෙම හොඳ පැත්තට. හැබැයි මචං අපි දැක්කනේ මේ ෆුඩ් සිටියේ බඩු තියෙනවා. මට මගේ account එකට සල්ලි දාන්න කියපු මිනිස්සු හිටියනේ මේ ලංකාවේ. හිටියේ නැතුව නෙමෙයිනේ. ඒ වගේම personal account වලට සල්ලි දාගත්තේ කවුද කියලා අපි දන්නවා මචං. හරිද? දැනගත්තට අපේ රටේ නීතියක් නැහැ නේ ඒවට ක්‍රියාත්මක වෙන්න. එතනයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එහෙම නීතියක් තිබ්බනම් ඒ කියන්නේ මචං විවසනයකිනුත් හම්බ කරගෙන කනවා නම් උගේ මහින්ද රාජපක්ෂගේ අතර වෙනසක් නැහැ මචං. මොකද අපි දන්නවනේ අපේ රටේ වෙච්ච විවසන වල වලින් කොහොමද කෙලිය කියන්නේ. ඒ කෙලපු කෙවිලි නෙමෙයි තාම යන්නේ. ගෙවන්නේ පව්. අපි ගෙවන්නේ. නෑ මේ පොඩ්කාස්ට් එකේ මම මොකුත් කියන්නේ. එතකොට මචං අර ඒ හැදෙන්නේ දැන් සමහර කට්ටිය එක එක ප්‍රදර්ශන තිබ්බා. අපි කියන්නේ ඒ ප්‍රදර්ශන වැරදි කියලා. එයාගේ හැටියට එයාලගේ ප්‍රදර්ශන එයාලා තියෙනවා මචං. හරිද? ඒ හැබැයි මේක ප්‍රදර්ශනයක් කරන වෙලාවක් නෙවෙයි. එහෙම නැත්නම් තමන්ගේ ඇඩ්වර්ටයිසින් පාර්ට් එකක් ගහ ගන්න වෙලාවක් නෙවෙයි. අපිට ඕන තරම් තිබ්බා මචං මැක් ඇඩ්වර්ටයිසින් ගහගෙන හතර වටේ යන්න. ඇයි අපි යන්නේ නැත්තේ?
එහෙම මොකටද? එතකොට මචං අපි දැක්ක ඒ විවසනය ඇතුලේ කොහොමද එයාලගේ මඩිය තර කරගන්න හරි එහෙම නැත්නම් එයාලගේ රීච් එක වැඩි කරගන්න හරි එහෙම නැත්නම් වෙන දේවල් වලට හරි ඒක යූස් කරේ කොහොමද කියලා. කමක් නැහැ. හැබැයි ඒ යූස් කරනවා වගේම කරානම් මිනිස්සුන්ටත් අපිත් සතුටින් මිනිස්සුත් සතුටින් එයාලත් සතුටින්. හැබැයි අද වෙලා තියෙන්නේ මොකද්ද? ඒ වෙච්ච කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා හින්දා ලංකාවේ අර වැඩ කරපු කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා දිහා සමහරු බලන්නේ මචං වපර හැකි. ඒ කියන්නේ අර ත්‍රිපෝෂ කියපු එක කතාවකට මම එක ගයිනේ. එයා කියනවනේ ඇයි ජනාධිපතිතුමනි බජට් එකක් දෙන්නේ නැත්තේ කියලා. මචං ඒක පොර එතන කියන්න ඕන කතාවක් නෙමෙයි. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. දැන් මචං අපි බජට් ඉල්ලන්නේ නැහැනේ. අරුගේ මනෝගේ මගේ කම්පැනි බර ගාණක් කියලා වගේ තමයි මේ ඉස්කෝලේ එක තින්ත ගන්නේ. උදව් කරා නම් කියන්න පුළුවන් කට්ටිය උදව් කරා මචං නෙළුම් කුළුණ හිරන්‍යා උදව් කරා මේ වැඩේට. ඒත් එක්කම ලිලි පේජ් එකේ ඇඩ්මින් උදව් කරා මේ වැඩේට. සුන්දරි පේජ් එකේ ඇඩ්මින් මේ වැඩේට උදව් කරනවා. ඒ වගේ මචං බහුතරයක් ඉන්නවා. ඒ වගේම මේ ඇවිල්ලා ඉන්න කොල්ලෝ එක එක්කවත් මචං පඩිකර නෙවෙයි ඇවිල්ලා ඉන්නේ මෙතන. ඔක්කොමලා ඇවිල්ලා ඉන්නේ මේක ගොඩ දාන්න ඕන. මේකේ ඉන්න ළමයි ටික දැන් අධ්‍යාපන මේකෙන් ඇවිල්ලා ගියාද මේ ඉස්කෝලේට එයාලා අමාත්‍යාංශයෙන් ඇවිල්ලා ගියා. එයාලා කිව්වා අනේ කොච්චර ලොකු දෙයක්ද ළමයි ටික 16 වෙනිදා ඉස්කෝලේ එනකොට එයාලා හිතාගෙන ඉන්නේ මචං මේක යට වෙලා විනාශ වෙච්ච ඉස්කෝලයක් කියලා නෑ. හැබැයි අපි කලර් වොෂ් කරලා ලස්සන කරලා තියෙනවා. එතකොට අර සතියක් උගන්වන්න එපා කියලා තියෙනවනේ රජේ. ඉස්කෝලේ පටන් ගත්තාම හැබැයි නෑ මෙහි උගන්වන්න පුළුවන් මචං. මොකද මයින්ඩ් රිලැක්ස් කරලා අපි යවන්නේ ඉස්කෝලේට. අන්න ඒ වගේ ඉතින් විවසනය ඇතුළේ වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. වැඩ කරන්න හැබැයි ඉතින් වැඩ කරන සැර කරන ජරා වැඩ දැක්කම තමයි පේන්නේ මචං. අපෙන් ගත්ත හාල් ගෝනියක් කඩේකට විකුණනවා ඇස් දෙකෙන් අපි දැක්කා. අය මොනවද කරන්නේ? දෙකක් නේ. මොකද අර ලංකාවේ වෛරල් ගියානේ අයියේ අර පවුන් එකමාරක විතර මාලයක් දාපු ඩයල් එක ට්‍රැක්ටරයකින් ඇවිල්ලා මෙහෙම බඩු එක ගන්න එක. ඒ වගේ වෛරල් යන්න ඕනේ සීන් අපිටත් ගොඩක් වෙලාවට වුණා. හැබැයි අපිට අත දාන්න ආවේ නෑ ගොඩක් ඈ. නෑ අපිට අත දැම්මෙම නෑ. අර නවත්තලා මහත් වෙලා කොහෙද යන්නේ? ඕක කරන්න හදනවා. යන්න බෑ. එහෙම තමයි කිව්වේ ගොඩක්. එච්චරයි. එතකොට ඉතින් අර අපි හරවගෙන සමහරක් තැන් තිබ්බයි යන්න බෑ කිව්ව තැන පොඩ්ඩක් ගියන් පස්සේ කට වහගෙන යනවා. මොකද අන්තිම දවස් වෙනකොට වුණානේ මතකද? අන්තිම ශශික අන්තිම දවස් වෙනකොට වුණා මේ මිනිහෙක් කිව්වට විශ්වාස කරන්න දෙයක් නෑ රිස්ක් එක අරගෙන යන්න. ඒ කියන්නේ අපි ගියා. ඒ කියන්නේ මිනිස්සු කියනවා දැන් හිතන්නකෝ දැන් කඩන් වැටේ කියලා. විශ්වාස කරන්න විදියක් නෑ. මොකද මෙච්චර දවස් මිනිස්සු කියන්නේ වැරදි හින්දා අපිට යන්න වුණා. ඒ වගේ අත්දැකීමක් තියෙනවා. අන්තිම දවසට කලින් දවසේ අපිට මග පෙන්නන්න ත්‍රිවිල් එක ගියා. ඒ කියන්නේ මොකද අන්තිම දවස් ටිකේ වැඩ කරේ අපි ගම්පල SSP ඩිවිෂන් කාර්යාලයේ දෙන තැන් වලට තමයි අපි ගියේ. ඒතකොට සමහර තැන් වලට අපිට පොලිසිය මග පෙන්වීමක් හම්බ වෙනවා. අපි කොහොම හරි තල්ලු කරලා ලොකු මඩ ගොහරක් තිබ්බේ. ඒකෙන් එහා පැත්තට ත්‍රිවිල් එකක් දාගත්තා. ඊට පස්සේ අපිට ආරංචි වුණා තව පොලිසියේ ත්‍රිවිල් එක බඩු වෙනවා කියලා. අපිත් ගිහින් බඩු දුන්නා. පාරේ සාමාන්‍යයෙන් අඩියක විතර පැල්මක් තිබ්බා. අපි ඊට පස්සේ අඩි භාගයක විතර. අඩි භාගයක විතර. එහෙම ලී කෑල්ලක් කොහොම දාලා තිබ්බා පැල්මක් තිබ්බා. මචං අර මෙහා පැත්තේ ත්‍රිවිල් එකෙන් අපි අර පට්ට මඩ ගොඩ ගිහිල්ලා දැන් ඉක්මනට පන්සලට දානවා ආයෙනවා. පන්සලට දානවා මට දැනෙනවා අර පැල්ම ලොකු වෙනවා කියලා. මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. කරන්න දෙයක් නැහැ. බඩු ටික ඉක්මනට දැම්මා. ආයෙ අද්ද ගම්පලට විනාඩි 20ක් යන්න නැහැ කෝල් එකක් ආවා. අර කෑල්ල එහෙම්ම ගිහිල්ලා කියලා. පාරේ. ඒ වගේ වුණා වුණතර. ඒ වගේ ඊට පස්සේ ත්‍රිවිල් එකක් ඒ පැත්තේ ගන්න විදියක් මේ පැත්තේ. ගන්න විදියක් නැහැ. ගියාට පස්සේ අරයට ගියා. ඒ වගේ තමයි උනේ. හොරකම් කරන ඒවා නම් ඇත්තට එපා. ඒකේට මට ඇත්තටම ඔය හොරකම් කරන එකේ මචං මෙහෙම එක්කුත් තියෙනවා. ඒ කියන්නේ අපි අරන් ගියේ හොඳ හිතින්නේ. අපි අරන් ගියේ හොඳ හිතින්. එතකොට මචං ඒකේ පව කවදා හරි එයාලට. ඒ කියන්නේ මචං ඒ වගේ ඒ කියන්නේ අපරාධි මචං අර මිනිස්සු මැරෙනකොට ඒ මිනිස්සු ඉතුරුනේ ප්‍රාර්ථනා කරන් හොඳ නැහැ මිනිස්සු මැරෙන්න කියලා. හැබැයි මැරෙන්න හිටිය කොටසක් හිටියා මේක ඇතුලේ. ඒක අපි S2 දැක්කා මචං. ඒ මැරෙන්න ඕන මිනිස්සු ජීවත් වෙලා ඉන්න S2 දැක්කා. ඒතකොට අර මැරිච්ච මිනිස්සු පව් අර මිනිස්සු ටික ඉතුරු වෙලා මේක ටික ගියා නම් ඕකේ මචං එතෙන්ට. ඒ කියන්නේ මට අද කතාවක් කිව්වා. හරි ලස්සන කතාවක් ඒක සුජේගෙන් මාගම. නෑ ඇත්තටම ඒ කියන්නේ ඒ කියන්නේ අයියේ මේ අපිට සමහරක් ගම්වල හම්බුණා ඒ ගමට අවතන් වෙලා හොද්දටම අවතන් වෙලා මොකුත්ම නැති බංගස්ථාන ඒ කියන්නේ ගෙවල් දොරවල් අවුල් ගිහිලා යට වෙලා පළවෙනි පාරත් බඩු ලොරියක් ගිහිල්ලා දෙවෙනි පාරත් බඩු ලොරියක් ගිහිල්ලා තුන්වෙනි පාරත් බඩු ලොරියක් ගිහිල්ලා හරිද ඒත් හම්බෙච්ච නැති ඇත්තටම හම්බෙච්ච නැති පවුල් කීපයක් හිටියා එයාලා පව් තමයි හැබැයි ඔයා දන්නවද මට හිතෙන්නේ කවුද කියලා මෙච්චර ඉන්සිඩන්ට් එකක් වෙලා ඔයා දන්නවද කිසිම ස්වේච්ඡා වැඩකට සම්බන්ධ වෙච්ච නැති මිනිස්සු ඉන්නවා. පුළුවන්කම තියෙද්දි. ඒගොල්ලෝ තමයි
ඒ වගේ අර කලින් උදව් කරපු නැති උන් තමයි ඒගොල්ලෝ ඒ මෙච්චර බඩු බෙදලත් එක පැකට් එකක්වත් හම්බුනේ හැම මං කියන්නේ ඒ මිනිසුන්ට තමයි ඉස්සරහදී වෙන්නේ ඒගොල්ලෝගේ අනාගතේ. ඒ කියන්නේ ගෙවල් වටේටම බඩු හම්බ වෙනවා අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒත් මේ වගේ තමයි. මොකද මෙහෙට වුණත් අපි සමහර යාළුවෝට නිකන් මැසේජ් එකක් දාද්දි මෙහෙම ඉස්කෝලේ වැඩක් කියලා. මොකද අයියේ උඩහ යන්න කාටවත් අපි කතා කරේ නැහැ. ඔයත් දන්නවා. ඒක භයානක ගමනක්. ඇත්තටම භයානක ගමනක්. මොකද මේ වීඩියෝ එක 10 යනවා කියන එකෙන් පැහැදිලි කරන්න නුවර යන එක. කන්ද උඩරට යන එක. කොත්මලේ කන්ද උඩරට කියලා කියන්නේ මේ මං හිතන්නේ ඒකේ ඇත්ත. ඒ කියන්නේ සොම්බි වයිබ් එකේ තියෙන ටවුන් තිබ්බේ අපි යනකොට. ඒ කියන්නේ මල මූසලයි. වාහන පෙරලිලා රොම්මඩ වලින් පිරිච්ච ගෙලියෝ කියන්නේ හොඳ හිත හයිය මිනිහට රැට බහින්න බැරි ටවුන් එකක් විදියට මල මූසල වෙලා තිබ්බේ ටවුන් එක. මාර විදියට මතකනේ අයියේ. ඉතින් එතකොට ඔයා හේතුවත් නේ ගෙලියෝ ටවුන් එක මම දැක්කා. නෑ හොර්දන වැඩකට මේ ප්‍රොමෝෂන් එකක් කරලා දුන්නා. හරි. එතකොට ඒක එකක් හරිද? ඒක නිසා මම මේ කියන්නේ එච්චර දෙයක් වෙලා තියෙද්දි දැන් මෙහි මේ නෝමල්නේ. මෙහි මැසේජ් එකක් දැම්මම සමහරක් අපිට නිවාඩු නැහැ. අනේ පොඩි වැඩක් තියෙනවා. මට හිතෙන්නේ මේ මිනිස්සු කවදා හරි අවතෙන් වුණොත් එහෙම මේ මිනිස්සු තමයි අර ඉතුරු වෙන කෑල්ල. කෑම නැතුව ඉතුරු වෙන්නේ අර ව්‍යසනයකදී හරි මේ වගේ ලොකු මෙච්චර රට විපතක් වෙලා තියෙද්දි Tamanට කරන්න පුළුවන් පොඩි උදව්වක් හරි නොකරපු මිනිස්සු. පව් එහෙම කියන එක. හැබැයි එහෙම කියන්න නැතුව බෑ. ඉතින් මොනව කරන්නද ඉතින්? එහෙම වෙච්ච මිනිස්සු දැක්කා. සුජේන්ද්‍රද සමහරලාවට නිකන් අපිට සමහර ගමන් වලදී හිතුණා නේද අපිව යූස් වුණා වගේ කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ දවසක් විතර යූස් වුණා. එතකොට තේරුම් ගත්තා. ඒ කියන්නේ මේ කෝල් කරනවා අර මන් දන්නේ අර ඇඳගෙන ඉන්නේ ඇඳුමටද කියලා. ඒ කියන්නේ අර ඇත්ත මේක තව දෙයක් කියන්න ඕන අයියේ. හැම ලංකාවේ වෙන හැම ඉන්සිඩන්ට් එකකදීම මං කියන්නේ මේ 2016 ඉඳන්ම හැම පාරකදීම අපි ෆොටෝ එකක් දෙකක් ගියා. අරගලේ වුණත් යම්කිසි ලංකාවේ ප්‍රභූවරයෙක්ගේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ නිල මොකක්ද කියන්නේ ආර්යාවගේ නම කෝ සිමින්ති උඩ නම හිතාගන්න. හරිද? කෝසිමෙන්ති කියලා මං උස්සගෙන ඉන්න ෆොටෝ එකක් සෑහෙන්න ගියා ඒ කාලේ. ඒ වගේ අපේ ෆොටෝස් ගියා. ඒක හින්දාද මන්දා ඒ කිට් එකේ හින්දාද මන්දා කෝල් කරලා අපේ කැප්ටන්ට විශේෂයෙන් ජූඩ් අයියට කෝල් කරලා අනවශ්‍ය විදියට අහනවා මේ අපේ ගමට එවන්න පුළුවන්ද? අනේ අපිටත් නේ අපේ බඩු ලොරියත් එක්ක යවන්න පුළුවන්ද? එහෙම තැනකට දෙකකට ගියා. ගියාම ලැම්බෝගිනියක් වුණත් අපි චුට්ටක් එහෙම කරලා ගන්න පුළුවන් ඒ ගමට. එච්චර ක්ලියර් තැන් වලට අහු වුණා. විශේෂයෙන් ලංකාවේ ප්‍රසිද්ධ ගුරුවරු සමහරක් අය. ලැජ්ජයි කියන්න එහෙම ඒක මට කියන්නත් බෑ අයියේ. ඒ කියන්නේ අපේ ඉස්සරහ සමහරක් අය බොරු කියුණා. මෙහෙම කියනවා. මොනවා කරන්නද? සමහරක් අය මෙහෙම කියනවා ඉස්සරහින් ඉඳන් අපේ ඉස්සරහ ඉඳගෙන මෙහෙමයි මේ ගමට ආධාර අවශ්‍යයි මෙහෙමයි කියලා. අපි දන්නවා මේ ගමට ආධාර අවශ්‍යයි කියනකොට එක ගෙදර බඩුමලු 20ක් විතර තියෙනවා. ඒ කියන්නේ ඒගේ අපි දැක්ක සමහරක් අගතියටපත් ගම් ඒ ගමට පුළුවන් ඒ අගතියටපත් පවුලට පුළුවන් තව ගමකට විතර ආධාර කරන්න. එහෙම පුළුවන්. ඒ කියන්නේ ග්‍රාමසේවක මහත්තයට හදිසියට බඩු පදි වුණොත් ඒ ගෙදරින් බඩු ඉල්ල ගන්න පුළුවන්. ඔව් එහෙම පවුල් තිබ්බා. එහෙම පවුල් තිබ්බා. ඉතින් ඔය වගේ කතා ටිකක් තමයි මට මේ බෙදා හදාගන්න ඕන වුණේ කලුරත් ඇట్లా තියෙන හින්දා අවසාන වශයෙන් ශෂි මොනවද කියන්න තියෙන්නේ මේ රටේ ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපි තුන් දෙනා සහ දැන් සුජේන්ද්‍ර ඉස්සර වැඩ කරපු තැන් ඉස්සර හිටපු තැන් ඉස්සර ඒ කියන්නේ සෝෂල් මීඩියා කරුවන් එක්ක මේ සුජේන්ද්‍ර වැඩ කරේ දැන් 90 degrees එක්ක එයාගේ හොබි එක කරගෙන යනවා ඊට පස්සේ එයාගේ මේ කම්පැනියක් කරගෙන යනවා ඔයත් ඇඩ්වර්ටයිසින් පැත්තේ ඉන්නේ අපිත් ඇඩ්වර්ටයිසින් පැත්තේ ඉන්නේ හැබැයි අර අපිට මම කියන්නේ මේ අපිට හම්බෙන ජනප්‍රියත්වය අපි බාර නොගෙන ඉන්නවා කියලා අපි ඒක බාර ගන්නවා ඊටාම මොනවාද මේ නිහතමානීව මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩේ මේ ව්‍යසනයක් ඇතුලේ අපේ වගකීම මොකද්ද අපේ යුතුයකම මොකද්ද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දෙන්න පුළුවන් නම් ඊළඟ ව්‍යසනයකදී අපි කොහොමද වැඩ කරන්න ඕනේ සාමාන්‍ය මිනිස්සුයි මේ සෝෂල් මීඩියා දෙන්න කියන්නේ මචං ලොකු ආදර්ශයක් දෙන්න දෙයක් නැහැනේ. සාමාන්‍ය මොලේ තියෙන ඕනම මොලේ තියෙන එකට තේරෙන්න ඕන ව්‍යසනයක් වුණාට පස්සේ අනේ අර මිනිස්සයාට උදව් කරන්න ඕන කියන එක. ඒක හැබැයි අපේ ලංකාවේ අපි දකිනවනේ. ඒ කියන්නේ එක පෝස්ට් එකකින් බඩුමලු කොහොමද එකතු වෙන්නේ කියලා අපි දැක්කනේ. මේක විතරක් නෙවෙයි අපි මචං මේක විතරක් නෙවෙයි වැඩ කරේ. පහුගිය ගම් වතුර ඔය ආපු හැම ව්‍යසනකෙදීම අපි හිටියා මචං. ඒත් එක්කම තමයි අර රීච් එකක් වෙනුවෙන් නම් එපා දෙයියනේ. හරි ෆොටෝ ගහන්න ෆොටෝ සෝෂල් මීඩියා දාන්න ඒ බඩු බෙදන ඒවා දාන්න මහන්සි වෙලා කොහේ හරි අරන් යන ඒවා දාන්න මූණු දාන්න එපා. ඉල්ලන්න තියෙන විශේෂම දේ ඒක මොකද මේ මිනිස්සු අසරණ උනේ ව්‍යසනයක් ඉඳලා. එහෙම නැතුව මේ මිනිස්සු හොඳට කාලා බීලා ජොලි කරලා හිටපු මිනිස්සු. ඔය කොත්මලේ පැත්තේ හරි මේ පැත්තේ හරි හැමතැනම කාලා බීලා ජොලි කරලා හිටපු මිනිස්සුන්ට තමයි මේ කරදරේ උනේ. එතකොට එයාලා තව මාස 3කින් විතර රිකවර් වෙලා ෆෝන් එක වල අම්මෝ මං අඬනවා බම්බේ
ෆෝන් එක ඌ දන්නෙත් නෑ ඔව්. වීඩියෝ කරලා දාලා කියලා. කලින් අපි දාව පෝස්ට් ගැනත් මම දැන් රිජෙක්ට් මේ රිග්‍රෙට් කරන්නේ. නෑ මචං ඒක සමහරට අපි අතින් වෙන මිස් එකක් වෙන්න පුළුවන්. මේ අපේ මුළු ගමන ඇතුළේම මචං අපි දාලා තියෙන එක මාම කෙනෙක් විතරයි මට මචං එයාව දාන්න හිතුණා. එයා කියනවා එයාගේ කුඹුර මචං ගොඩ දාන්න අවුරුදු 4ක් විතරයි කියලා. හරිද? හැබැයි ඒකේ කමෙන්ට් සෙක්ෂන් එකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ නැහැ මචං ඔය මාමා කීවට ඔය මාමට අවුරුදු 4ක් කියන්නේ නැහැ මචං ඕක ගොඩ දාන්න. බලපන් ඩයල් එක බලපුවම බන් ඩයල් එක ඕක ගොඩ දානවා. අර මචං ඒ මනුස්සයා ඒක දැකලා වීඩියෝ එක. එයාලා කෝල් කරලා කියනවා පුතා මාරු මිනිස්සු මාර විදියට අපිට මේවා කරනවා නේද? අර ඒවා දාන්න. ඒවා දාපුවම තව මිනිස්සෙක්ට මොටිවේෂන් එක. හැබැයි අනේ අර ළමයි ගොඩ ගන්නවා මචං මිනි තුරුල් කරගෙන මොනවද බං ඒ අර අපි ගියේ මාවතුරේ සිද්ධිය මචං එතන තියෙනවා මිනිහක් මේ අම්මා ළමයාව තුරුල් කරගෙන. ඒක වෛරල් වුණා හැමතැනම. ඇයි බං ඒවා දාන්නේ? ඒවා දාලා රීච් තමයි මොකටද? මචං රීච් එක දවස් 7න් බහිනවා. හරිද? රීච් ගැන වැඩක් නැහැ කතා කරලා. රීච් කියන එක දවස් 7න් බහිනවා. එතකොට දවස් 7ක රීච් එකක් වෙනුවෙන් අර මිනිස්සුන්ගේ ජීවිත කාලයක් විනාශ කරලා ඉවරයි. ඒකින්ද ඉල්ලන්න දෙන්නේ වැඳලා. දාන මගුලක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අනිත් කෙනාට වෙන විපතක මොකද්ද කියලා හිතන්නම වෙනවා. අවසාන වශයෙන් අහන ප්‍රශ්න මේ මොකද ඊළඟ අවසාන ප්‍රශ්නේ මම සුජියගෙන් අහලා ඉවර කරන්න පුළුවන්. මේ ගමට ගම යට වෙලා තියෙද්දි මොකද මේ තැන් තැන් වල ගිහලා වෙන ගම් වලට උදව් කරන්නේ? මේමයි හරිද? ගම යට වෙලා කියන්නේ මචං අපේ ගමට අල්ලපු ගම 11ක් නැති වුණා මගේ යාළුවෙකුත් එක්ක. මම ගියා ඒක බලන්නත් ගියා. ඊට අමතරව අපේ ගමේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ඔබ කමෙන්ටුත් දකින්න ඇති මගේ එකේ තියෙනවා ගමේ ප්‍රශ්න ඔබ හතර වටේ ඇවිදිනවා කියලා. එතකොට අපේ ගමේ මචං දැනට ගමට එන්ට්‍රන්ස් වෙන්න බෑ මචං මේන් ප්‍රධාන පාරෙන් යන්න බෑ මීටර් 100ක් විතර මචං පලාතක් නාය ගිහිල්ලා ඒක කවදද අය හදන්නේ කියලා හිතාගන්න බැරි මට්ටමට නාය ගිහිල්ලා ඉවරයි. එතකොට ගමට දැන් කිලෝමීටර් 12යි කුරුණෑගල ටවුන් එකේ ඉඳලා තිබ්බේ දැන් යන්න ඕන මම 23ක් විතර වටේ. එතකොට ඒක මට හැමදාම මචං ගමෙන් කෝල් කරනවා මචං ශශික මේ පාර හදන්න අපි මැදිහත් වෙමු අපි පොඩ්ඩක් ප්‍රෙෂර් කරමු කියලා. මං යන්නේ නැහැ මචං. යන්නේ නැති ප්‍රධාන හේතුව උඹලා දැක්කනේ මම මාර ෆයිට් එකක් දුන්නානේ ඔය අපේ ගම නාය යනවා මේ අපි කියලා කුරුණෑගල නගර සභාවත් එක්ක එන වලියක් දාගෙන එහෙම ගියා. ඒ වලිය දාගන්න වෙලාවේ මචං මම කුරුණෑගල ටවුන් එකේ පැය දෙකක් පිකට් එකක් කරා. එක බල්ලෙක් මචං ආවේ නැහැ ගමේ වතුර බෝතලයක් දෙන්න. එච්චර ඕනේ නැහැ ගියා. එක කමෙන්ට් එකක් දැම්මද මේ වීඩියෝස් වලට? ඒත් නැහැ. එතකොට මම ගමට උදව් කරන්නේ නැත්තේ ඒකයි. හැබැයි රටේ මිනිස්සුන්ට උදව් කරනවා. ඒ හැම වෙලාවකම පොඩි හරි හයියකට හිටියා. අඩුම තරමේ මචං ගමේ එකෙක්වත් අහලා නැහැ පොලිසිය තියෙන පැමිණිල්ල මොකද්ද කියලා. කුරුණෑගල නගර සභාවේ മന്ത്രി කෙනෙක් මට විරුද්ධව නඩුවක් දාන්න යනවා මචං අර ප්‍රශ්නේ කතා කරපු කේස් එකට. අර ඔයාගේ මිල්ලලා කෝටි 50ක් ඉල්ලලා මචං. එච්චර නඩු දාගෙන තියෙද්දි මං ගැන අහන්න නැතුව දැන් කියනවා පාර හදන්න එන්න කියලා. මං යන්නේ නැහැ මං එන්නේ නැහැ. එන්නේ නැහැ. ඒ කියන්නේ මුළු රටටම උදව් කරනවා. එන්නේ නැහැ. අම්මටත් කිව්වා. අම්මත් බයිනවා හැබැයි. සුජේන්ද්‍ර 90 degrees ඒ කියන්නේ 90 degrees ස්ටන්ට් කරන ටීම් එකක් නෙවෙයි දැන් රෙස්කියු ටීම් එකක් බවට පත් වුණා. නැත්තම් නිකන් මොනවාද නේද රටේ ගැලවුම්කාර ඒ කියන්නේ මේ ස්වෙච්ඡා ගැලවුම්කාර කණ්ඩායමක් බවට පත් වුණා. ඒක ඇත්තටම මම අවසාන වශයෙන් මේක කියන්නම් ඒකයි යූටියුබර්ස්ලා කියන්නේ විනීලා රැට්ටලා ඊයලා කට්ටිය අරහේ එකතු වෙනවා කිව්වම ගම්පල යන්න අපින් අපි නාග විහාරේ නාග විහාරේ කෝටනේ නාග විහාරේ කොනාර සිරිල් අයියා ලේදුණු අනුරාධ සිගේරා තව කවුද විශාල ගොඩක් කට්ටිය ගොඩක් කට්ටිය එකතු වෙන ඒගොල්ලෝ තව අපේ මම දැන් සානක බ්‍රෝලා ශානක බ්‍රෝලා ඔක්කොම ගොඩක් අපේ මේ නම් මත ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඔක්කොම වගේ ගොඩක් යූටියුබර්ස්ලා ගොඩක් කට්ටිය එකතු වෙනවා කියලා දැනගත්තම අපි මම අපේ කැප්ටන් එක ජූඩ් අයියා එක්ක කතා කරගත්ත අයියේ අපිට අනිවාර්යෙන් පුළුවන්. එතකොට ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මොකද්ද කරන්න කියලා. හැබැයි මම දැනගත්තා අනිවාර්යෙන් 4x4 යන්න බැරි තැන්වල යන්න පුළුවන් බයික්. මොකද හේතුව අපිට මාර අත්දැකීමක් තියෙනවා. අපි වැටෙන්න බය නැහැ. අපිට ඒ කියන්නේ බයික් එක සහ අපේ ඇඟ කියලා කියන්නේ ගොඩක් වෙලාවට එකක් කරලා තියෙනවා අපේ කැප්ටන්ලා එකතු වෙලා. ඒක හින්දා ඒකන බය වෙන්න දෙන්න. අපි කිව්වා ලොකු කට්ටයර් දාලා හොඳ බයික් දෙකක් හදමු කියලා. එතකොට කැප්ටන් මොකුත් කිව්වේ නැහැ. උඹේ බයික් එකේ තියලා ඵලයක්. මොකද මගේ බයික් එකේ අර තටු සෙට් ගලවන්න වෙනවා. ඒවා ඉක්මනට කැඩෙනවා ගණනුත් වැඩි. කිව්වා මගේ බයික් එක ගන්න. මොකද මගේ එකටත් වඩා පොඩ හෝස් පවර් ගන්න කැප්ටන් එකේ වැඩි ටිකක්. වැඩි. ගන්න මගේ එක බයික් එක. ඊට පස්සේ ඒකේ කට්ට මාරු කරලා ඉවරලා අපි රෑ වෙනකොට ලෑස්ති කරා හොඳ බයික් දෙකක්. ඊට පස්සේ බඩි අයියා මතක් කරන්න ඕන බඩි අයියා චෙක් කරලා දුන්නා ඒ වගේ. ඊට පස්සේ එනකොට සස්පෙන්ෂන් කොහොමද මම වැඩ කරන්නේ සමීර අයියාගේ බයික් එකයි ජූඩ් අයියාගේ බයික් එකයි කැප්ටන්ගේ බයික් එකයි සමීර අයියාගේ. ඒ කියන්නේ ප්‍රධාන රයිඩර්ස්ලා දෙන්නගේ බයික් දෙක. ඒ දෙක කෙලින්ම අර ඒවා පාරේ දුවන බයික් නෙමෙයි. හොඳ රෙජිස්ටර් බෝම්බ හැබැයි ගෙදර තියාගෙන පිහිදාගෙන හෝදගෙන ඒ කියන්නේ මාසෙකට සැරයක් පැද්දෙන්නේ නැතත් හෝදගෙන පොලිෂ් කරලා බයික් තියාගෙන බයික්. ඒ කියන්නේ වැඩි ඕනේ නැහැ. ටීම් එකේ ජූනියර් කෙනෙක් ආවම අයියේ. අවුරුද්දකට සැරයක් ටීම් එකට අලුත් මෙම්බර්ස්ලා ගන්නවා. ජූනියර් කෙනෙක්ට බයික් එකේ ට්‍රේනින් වෙනකොට මෙහෙම වටයක් පදින්න දෙන්නෙත් මාස 6ක් විතර ගිහිල්ලා. ඇත්තටම මම මේ කියන්නේ. ඒක ලොකු කමකට එහෙම කියනව නෙමෙයි.
එච්චර පරිස්සම් කරනවා ඔය මම පැත්ත බයික් එක. ඉතින් මට දීලා කිව්වේ මගේ ළඟ තව යාළුවෙක් හිටියා මට ඌ අහනවා ඇයි බං එහෙම කියලා. මට දීලා කිව්වේ උඹලා ගිහින් පරිස්සමෙන් වරෙන් බයික් එක ගැන හිතන්නවත් එපා කියලා. එයයි ඒක හින්දා තමයි බය නැතුව ඇද්දේ. නැත්තම් අර මදින්න බෑ. එහෙම කරලා අපි ප්ලෑන් එකක් ඇතුව ගියේ. ගිහිල්ලා තෙල් අරන් ගියා. එහෙම ටයර් මෙහෙම මාරු කරන් ගියා. ටූල් සෙට් අරන් ගියා. එහෙම තමයි අර මං කිව්වේ අපි අපේ පුංචි යුද්ධයට ගියේ බඩු ලෑස්ති කරගෙන ගියේ. බඩු ලෑස්ති කරගෙන ගියේ ඒක ගියේ කැප්ටන්ගේ ඒ තියෙන ඒ ක්ලියර් ඒ ආදර්ශයේ අපිට දීලා තියෙන ට්‍රේනින් එක සහ අපිම තේරුම් ගියා අපිට හොඳ ට්‍රේනින් එකක් දීලා තියෙනවා කියලා. අපේ ට්‍රේනින් එක නැත්තම් මෝටර් ෂෝ එකකදී අපි වැඩ දාලා බලනවා. හැබැයි ඔය වගේ ඒ කියන්නේ අපිට ඉස්සරහට අද යන්න තියෙන්නේ මොන වගේ පාරකද? දියැලකද ගහකද කොලකද? සමහරත් දැන් ඇත්තටම තිබ්බනේ අයියා අපිට ෂුවර් නැහැ එන්න පුළුවන් වෙයිද කියලා. උදාහරණයක් විදියට අපි හැම වෙලේම එනකොට ඩිලන් අයලෝ අපි දාගෙන එනවා. එක තැනකදී ලිස්සලා පොඩ්ඩක් බයික් එක පෙරලිච්ච තැනක් තිබ්බා. වමට පෙරළුණා නම් අඩි 75ක් 80ක් හෙලක. ඔව් හෙලක දකුණේ කණ්ඩිය පැත්තට ඇලවුණ හින්දා ජීවිතේ බේරුණා. වැරදිලා හරි එදා වුණා නම් අපරාධයයි අන්තිම දවසේ මිනිසුන් එහෙනම් ඔයා මගේ මලගෙදර ඉන්න. අන්න හරි. නෑ මේක කරන්න වෙන්නේ නෑ එහෙනම්. නෑ ඇත්තටම මේක hina වෙන්න කාරණාවක් නෙමෙයි. කවුරුත් දන්නේ නැහැ ඉතින්. ඔව් කට්ටිය දන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම අනිත් පැත්තට පෙරළුණා නම් මතකනේ. අනිත් පැත්තට පෙරළුණා නම් මැරෙනවා දෙන්නේ. අනිවාර්යෙන් මැරෙනවා දෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි උනේ ලක්ෂාණුයි මම ඉස්සරහින් ගියා. ඔව්. ලොරියක් තිබ්බා. ලොරිය මෙහෙන් දාපුවාම අපි දැක්කේ නෑ ඒක අර මෙහෙම මඩ එක මේවා වෙලා. ඒ කියන්නේ ශශිකයා එතන වෙච්ච ඉන්සිඩන්ට් එක දුර ඉඳන් ආපු ලොරියක් දැක්කා. ඒ කියන්නේ ඒක කොච්චර අමාරු සීන් එකක්ද උනේ කියලා. ඒ වෙන පාරක ආපු එකක්. ඒ මිනිස්සුયો දැක්ක පාරට නතර කළා අපිට යෝගට් ටිකක් දුන්නා. ඒ කියන්නේ අපි සිරා කියන්නේ ඒ යෝගට් ටික මල්ලි අවුලක් නෑනේ. අවුලක් නෑ. අපි අවුලක් නෑ. අපි hina වෙනවා. ඒ කියන්නේ මම hina වෙනවා. දැන් මම වැටිලා මම අන්තිමට මෙහෙම හිටියා. ඒ කියන්නේ මම මොකෝ මට අවුලක් නෑ. මම hina වෙනවා. මම hina වෙන අරු යෝගට් ටිකක් දීලා අපි එහෙම ඉතින් එහෙම තමයි ඒ රිස්ක් එක ගන්න පුළුවන් උනේ මං හිතන්නේ ට්‍රේනින් එකකින් හින්දා. ඒ සිරා මම හිටියේ නෑනේ ටීම් එකේ. නෑ ඔයා මෙහෙමයි. ඔයාට අපි ට්‍රේනින් එකක් දුන්නා. දැන් ඔයා හිතන්න අපි දීපු නෑ මේක අංක එකට කියන්නේ ඩිලාන් අයියටයි නිලූෂටයි ආයේ කවුරුවත් බයික් වල ගිහිල්ලා බය කරන්න බෑ මෙයාලව ආයේ. ඒක හරි. ඒ කියන්නේ අන්තිම දවසේ ශෂීට ටිකක් ඒක හම්බුණා. ඒ කියන්නේ මගේ ජීවිතේ මම බයෙන් හිටියේ විශේෂයෙන් මම කියන්නම් ඒක මම චමිතුගෙන් අහකට දෙයක් මම ටක් ගාලා කියන්නම්. චමිතු කිව්වා මං කිව්වා මල්ලි මට මෙහෙම ඔයාලා මෙහෙම ඇල කරද්දි බයයි කියලා. අයියේ ඔයා බය වෙන්න එපා. ඔයත් ඇලවෙන්න මම ඇලවෙන ගානටම ඔයත් ඇලවෙන්න කිව්වා. ඇත්තටම එතකොට එයාට බයික් එක බැලන්ස්. හරිද? මම කරේ මමත් ගානට ඒ විදිහට මෙහෙම ඇලවුණා. ඇත්ත කතාව. අවුලක් නැහැ. ඊගාවට මාකට ප්‍රශ්නයක් වුණොත් එහෙම යන්න පුළුවන් දැන් බය නැතුව. බය නැතුව යන්න පුළුවන් නෑ. මම ඇත්තටම බයික් වල යන්න බය මනුස්සෙක්. ඒක සුජීන්ද්‍ර දන්නවා. ඔක සුජීන්ද්‍රත් එක්ක මම මේ බයික් අත්දැකීමක් වින්දා 2022 මගේ අපි දෙන්නගේ යාළුවෙක් රිමාන්ඩ් වෙලා හිටියා. විනාඩි 3න් එන්න ඕනුණා නුගේගොඩ ඉඳන් විනාඩි 7න් නුගේගොඩ ඉඳන් රාජගිරියට මේකට නෑ රාජගිරියට නෙමෙයි මේ වැලිකඩට බොරැල්ල වැලිකඩට විනාඩි 7න් ගියා. විනාඩි 7න් ගියා. ට්‍රැෆික් තියෙන වෙලාවක විනාඩි 7න් ගියා. යන්න වුණා. ඔයගොල්ලෝ අරගලයක් කරපිලා නේද? නෑ ඒ ඇත්තටම ඒ කියන්නේ අපේ මිත්‍රයාගේ දෙමව්පියෝ ඇවිල්ලා හිටියා රිමාන්ඩ් එක ගාවට එයාලා පාරේ තියන්න කෑම ටික දෙන්න ඕන වුණා. එතකොට වෙලාව හරි. එයාලා කෑම අරන් එනවා. අපි කෑම ඇතුළට ගිහින් දෙන්න ඕනේ. ඒ මිනිස්සු දෙන්නම ගෙදර යවන්න. වයසක මිනිස්සු දෙන්නෙක්නේ. ඉතින් අපි අපේ පණ එපා මම මෙයා කිව්වා අයියේ මේකට කියන්නේ යෙලෝ එක කියලා. මේ ස්පීඩ් එකට කියන්නේ යෙලෝ නේ කිව්වේ. රෙඩ් මේ ස්පීඩ් එකට කියන්නේ රෙඩ් කියලා. අයියා කැමති දෙයක් හිතා ගන්න කිව්වා. මං කිව්වා හරි මල්ලි මං S2 වහගන්නම් යව්. එච්චරයි. මේකට දැන් අපි අරෙස් කරන්න එපා. හරිද? ඒක හැමුණා. ඒ කියන්නේ ඒක මාර විදියට ඒක වටින. ඒ කියන්නේ මමත් ඒ කියන්නේ ඇත්තටම මමත් මගේ තියෙන කැපැසිටි එක අඳුරගත්ත අවස්ථාවක් ඈ. ඒ කියන්නේ මමත් මගේ කැපැසිටි එක අඳුරගත්ත අවස්ථාවක්. ඒකට thank you කියන්නම් මෙහෙම. ඇත්තටම කැප්ටන්ට thank you හදන එකට ඒ වගේම බයික් පදිනවනම් ලංකාවේ කවුරු හරි බයෙන් ඉන්නවනම් ළමයට බයික් පදින්න දෙන්න නැතුව ඉන්න එපා ඇත්තටම අයියේ. හරි පුහුණුවක් දුන්නොත් පදින්න දෙන්න. ඒ කියන්නේ එහෙම පුහුණුවකින් පුළුවන් හදන්න. මම ඒක නිකන් අර ආදර්ශයක් විදියට කියන්නේ. මොකද සමහරක් ලස්සන කොල්ලෝ ඉන්නවා පදින්න දෙන්න නැති වෙන්න ඉන්නවා. ඒකින්ද මම කියන්නේ. කොහොම හරි ඒ ලස්සන ට්‍රේනින් එකකින් හින්දා මේ වුණා. ඒකින්ද
කැප්ටන්ට තැංක යූ ප්‍රධාන වශයෙන් මොනවාද ජූඩ් අයියා බඩි අයියා සමීර අයියා නවීන් අයියලා ඒ සෙට් එකම ඊට පස්සේ ටීම් එක ගැන ඉතින් අමතක කරන්න බෑ ටීම් එක ගැන හැම වෙලේම ෆොටෝස් ටිකක් හරි අපි දාමු අයියේ අපේ ලක්ෂාන් කියලා කියන්නේ කෙලින්ම අර දකුණු අත ලක්ෂාන් හිටියේ නැත්තම් මේ ගේම එක ගහන්න බෑ ලක්ෂාන් කියලා කියන්නේ කොටා මගේ වගේ මර කිට් එක ඇඳලා හිටපු එක්කෙනා එයා තමයි ඕවරෝල් ගේම ගහන්න සපෝට් එක දුන්නේ ඊට පස්සේ කෙලින්ම අපේ ඇන්ටන් අයියා ගේමට බැස්සා ඇන්ටන් අයියා ආවම අයියේ පොඩි බයක් නැති වුණා ඇන්ටන් අයියා කියලා කියන්නේ බයික් එකේ ප්‍රධාන වශයෙන් සල්ලි වෛද්‍ය නෑ අන්න හරියට සෛල වෛද්‍ය හරිද ඒ කියන්නේ ඇන්ටන් අයියත් එක්ක කොච්චර දුර ගිහිල්ලා බයික් එක කැඩුනත් කැඩෙන්නේ නෑ හැබැයි වුණොත් මඩ ගිහිල්ලා හරි අපි මේ බෝම්බේ බබා වගේ පරිස්සම් කරන බෝම්බේ දාන්නේ යාට සුදුසු පරිසරයකට එයාට සුදුසු ගැලපෙන පරිසරයකට නෙමෙයි. ඒ කියන්නේ එයා හුරු පරිසරයකට නෙමෙයි මම කියන්නේ. ඒතකොට උනොත් එතකොට ඇන්ටන් අයියත් එක මම යනවා කියන්නේ ඔළුවට බරක් නැතුවමයි ගියේ. මොකද බය වෙන්න දෙයක් නැහැ කොට දානවා. ඒ වගේම කොට දැම්මා. ඒ වගේම ප්‍රශ්න දෙක තුනක් ආපු වෙලාවට ඇන්ටන් අයියා කොට දැම්මා. ගම්බල ටවුන් එකේ මැද්දේ නවත්තගෙන ඒ වගේ කලවගෙන කඩවල් වල ගලවගෙන ඒ වගේ කැලවල් වල ඒක මේව කරා. ඒ වගේම චමිතු ආව අපේ ඊට පස්සේ. මොකද ටෙස්ලා එකේ අපේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර මහත්තයා. ඒ කියන්නේ අපේ ටීම් එකේ කියන්නේ මොකද්ද පවුඩර් බබා කියලා නිකන් කියන්නේ. ඒ කියන්නේ පවුඩර් බබෙක් වගේ. අයියා හිතන්නකෝ ටෙස්ලා එකේ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්. ඒ කියන්නේ කම්පියුටර් එකක් ඔබන මිනිස්සෙක්. හැබැයි හොඳ ස්ටන්ට් කෙනෙක්. හොඳ ස්ටන්ට් කෙනෙක්. හැබැයි ස්ටන්ටින් වෙනයි මේක වෙනයි. හැබැයි ආවා ඇවිල්ලා හොඳට පර්ෆෝම් කරලා මිනිස්සුන්ට බඩු බෙදුවා. ඒකින්ද සාමාන්‍යයෙන් අයියා අපි ටෝටල් එක ටොන් 18ක් වගේ බෙදලා තියෙනවා. සම්පූර්ණ කවුන්ට් එක. කිලෝ 18000ක් වගේ 18000ක් 20000ක් වගේ වෙන ආසන්නව බෙදන්න හැකියාවක් ලැබිලා තියෙනවා. දෙජනේ කියලා බයික් වලට ලොකු හානියක් නැහැ. ඩැමේජ් තියෙනවා. බොරු කියන්න ඕනේ. ඒව ඉතින් කරන්න දෙයක් නැහැ. ඩැමේජ් තියෙනවා. නැවතත් ටීම් එකට thank you. ඒ වගේම මේ ඩොක්ටර් අශාන්ට විශේෂ ස්තුතියක් කරන්න ඕන අයියේ. ඩොක්ටර් අශාන් අපිව බලාගත්තා. ඒ කියන්නේ ෆුවල් ලොකු ප්‍රමාණයක් වියදම් ගියා. අන්තිම දවස් කීපේ ඩොක්ටර් අශාන් ලොකු සපෝට් එකක් දුන්නා අපේ ෆුවල් ගැන බලාගන්න. ඒ ටික තමයි ඉතින් මම හිතන්නේ එක බයික් එකකට ගිනවර 700ක් 800ක් නෑ අයියේ. මගේ 1300ක් ගිහින් තිබ්බා. මං ගියේ චමිතුගේ බයික් එකේ. හරි. මගේ ටෝටල් ඒ උඩ රවුම 1300ක් තිබ්බ මීටර. 1300ක් ගිහින් තිබ්බා. දවසට කොහමද 200 250ක් යනවම තමයි. අනිවාර්යයෙන්. සහ විශේෂ ස්තුතිය. මේක අනිවාර්යෙන් ඒ කියන්නේ මේ හින්දායි මිනිස්සුන්ට ගොඩක් ගම්පල දුෂ්කර පළාත්වල මිනිස්සුන්ට අපි ගිහිල්ලා දුන්න බඩු හම්බුණා නම් මම මේ කියන හිතන්න ගම්පලට විතරක් අපි ටොන් 10කට වැඩිය බඩු බෙදුවා. SSP ඩිවිෂන් එකේ අපි එරික් පෙරේරා සර් හොඳ ලංකාවේ හොඳම සර් කෙනෙක්. එරික් පෙරේරා සර් තමයි අන්තිම දවස් කිහිපේ අපිව මෙහෙ එව්වේ. එයාගේ සර්ත් එක්කම ඉන්න අපේ කපිල මහත්තයා ගම්පල ඩිවිෂන් එකේ හරිම හොඳ නිලධාරියෙක් ආචාර්ය කරන්න ඕන ලංකාවේ පොලිස් නිලධාරීන් අතර මෙහෙමයි පොලිසියත් එක්ක එච්චර අපි ලොකු ඇයි හොඳයි යන්නේ නැහැ. ඔව් මොකද නෑ අපි ඇයි හොඳයි පාන්නේ යනවා පොලිසිය එච්චර අපිත් එක්ක ඇයි හොඳයි යන්නේ මේ බයික් ප්‍රශ්නේ හින්දා. ඒත් හරියට අපි මෙහෙ එව්වා. අනිත් එක අපිටත් ආසයි අය බඩු මලු ගෙනියන්න මතකනේ. ඒ කියන්නේ මරණට සතියක් කන්න පුළුවන් බඩු මලු ටිකක් අපේ පිටිපස්සේ ගැට ගහනවා. ගැට ගහලා ගානට ලස්සන ලොකේෂන් GPS දෙනවා. ගියාම අපිට බඩු මලු ටික. ඒකින්ද බොහොම ස්තුතියි එරික් සර්. මීට කලින් ස්තුති කරන්න බැරි වුණා මට. එරික් සර් බොහොම ස්තුතියි එරික් පෙරේරා සර්ට. ලංකාවේම මිනිස්සු දන්නවා හොඳ රාජ්‍ය නිලධාරියෙක්. කපිල සර්ටත් ඒ වගේම ගම්පල SSP ඩිවිෂන් එකේ කපිල සර්ටත් බොහොම ස්තුතියි. ඒ දෙන්න හින්දා තමයි ගම්පල මිනිස්සුන්ට දුෂ්කරම පාරවල් වල. ඒ කියන්නේ බියෑලි උඩ ගම් තියෙන මන් දන්නේ ගස්තුරත් ගෙවල් හදලා මේ මිනිස්සු බලයි යන්නේ. ඒ වගේ අමුතු තැන්වල ගෙවල් ගම්මාන හදපු අසරණ වෙලා හිටපු පවුල් වලට කන්න හම්බුනේ එයාලා හින්දා. මොකද අපි හිටියට වැඩක් නැහැ. අපි අර වගේ අන්න හරියටම හරි. හරි එහෙනම් ඉතින් කලුවර වැටලා තියෙන්නේ අපි හිතුවේ නැති විදිහට. ඒත් එකම තමයි මේ මචං මතක් කරන්න ඕන දෙයක් තියෙනවා දැන්. ඔයාට මේ අත්දැකීම හම්බුණානේ හොඳටම. මම දැක්කම කොච්චර මහන්සි වුණාද උඩා පැත්තට ගිහිල්ලා කියලා. එතකොට ඒ ගියේ ලොකු බයික් වලින්නේ. ඔයාලා ගියේ. ඒත් එකම තමයි මචං අපි වැඩ කරා +1 එකේ සහ අයර්න් මෑන් ටීම් එකේ ජිප් වලින් ඔය කොළඹ බේරගත් වැඩවලට ගියා. ඊට පස්සේ එයාලා අයර්න් මෑන් ටීම් එක ගම්පල ගියා. ඒතර මචං මේ තියෙන ඔයාලගේ අපේ ඔක්කොගේම ආණ්ඩුව. එතකොට ඔයාලට යම් බලපෑම් ටිකක් කරන්න පුළුවන් අපිට වැඩිය. පුළුවන් නම් දැන් මචං මේවා සෙල්ලමට තිය දැන් මෙයාලට කෑලි ගලවන්න කියනකොට ගෙවල් ඇතුලේ දාගෙන හිටපු වාහන මේවා. හරිද? ඉතින් උන්ට මචං එයාලට මචං අපේ බබියයි +1 එකේ බබියයි ඉන්නවා මචං එයා කැමති නෑ වාහනේ කෑලි ටික ගලවන්න. මචං ගේ ඇතුලේ තිබ්බ දැන් සල්ලි ප්‍රශ්න නෑ මචං මේ මනුස්සයන්ට. හැබැයි මේ වෙලාවේ තිබ්බේ වාහන ටික. දාන්න බැරි වතුර වලට දැම්මා. එතකොට මචං අර හැම වාහනේම කෑල්ලක් ගලවන්න යන්නේ නැතුව අර වාහන ටිකේ අදාළ ඒ කියන්නේ ඒවා මචං අර තොරම්බන් මොඩිෆයි නෙවෙයිනේ මචං කොහොමද අවශ්‍ය කෑලි ටිකක් තමයි තියෙන්නේ. අන්න ඒ ටිකට බලපෑම කරලා ඒ ටිකටත් පොඩි ප්‍රෙෂර් එකක් දෙන්න කියලා කියනවා. ඒත් එකම තමයි මේ මිනිස්සුන්ට මතක් කරන්න ඕන දෙයක් උඹලා කැත කරපු තැන් ටික තමයි මේ විනාශ වුනේ. අපි S2 දැක්ක ඒවා හැම දෙයක්ම රිවර්ස්ටන් අය යන්න බෑ. කන්ද නගින්න බෑ රිවර්ස්ටන් අය. උඹලා කැත කරා ඒක
ස්වභාව ධර්මයෙන් පාඩමු ගන්නලා තියෙනවා. ප්ලාස්ටික් දාලා බෝතල් දාලා කොහොමද ගම්පල රේඩියෝ ස්ටේෂන් එක පාරෙන් ඇතුළේ පාරේ තිබ්බ කුණු ටික යන්නේ ඒ ටික ස්වභාව ධර්මයෙන් අපිට ආපහු දුන්නා. ආයෙවත් ස්වභාව ධර්මය විසින්ම රිකවර් වුණාට පස්සෙවත් මේක විනාශ නොකර හිටියා නම් ඇති. ඇවිදපල් ඇති තරම් විනාශ කරන්න එපා. thank you. හරි. එහෙනම් ඉතින් අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන සිරීපාදේ. ඒ හින්දා සිරීපාදෙන් එන වතුර ටිකට හානියක් කරන්නේ නැතුව දැන්වත් එතෙන්ට පොලිතින් බෝතල් ගිහිල්ලා කරුමෙට ගිහිල්ලා ගොඩ ගහන්නේ නැතුව පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න කියන එක විතරයි කියන්න තියෙන්නේ. කටවරද්ද නෙවෙයි කටවරද්ද ගන්න නෙවෙයි අපි කියන්නේ. අතපය වරද්ද ගන්න නැතුව එන්න. ඔයාලා අතින් දාන පොලිතින් ටික, අතින් දාන වතුර බෝතල් ටික, අතින් දාන ලන්ච් සීට් ටික, අතින් දාන බිස්කට් පැකට් එකකින් තමයි ආයේ උඩ ඉඳන් ආයේ යන්නේ. අපිට බොන්නවත් වතුර ටිකක් නැති වෙන්නේ. සුජේන්ද්‍ර බොහොම ස්තුතියි. සාශික බොහොම ස්තුතියි මේ දෙන්න දී යාළුවෝ දෙන්න. ඒ වුණාට ඉතින් අද තමයි පොඩ්ඩක් මෙහෙම ඩීසන්ට් පිට කතා කරන්නේ. ඔව් ඒ කියන්නේ දැන් මේ ඉන්ටර්විව් එකට පැය 3කට විතර කලිනුත් දෙන්නත් එක්ක වලියක් දාගෙන තමයි මේ කැමරා ආම්පන්න වලට වලියක් දාගෙන තමයි මම අපේ දෙන්නත් එක්ක කතා කරන්නේ. මචං යනවද නැද්ද කියලා කල්පනා කරලා නෑ. ඒ වුණාට අපි නම් කියමු වෙනවමයි. ඔව් මේක මචං මේක ඊට පස්සේ මම කිව්වා නෑ මට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා මේක පොදු වැඩක්. මේ උන් දෙන්න මොකද මට උන් දෙන්න කතා කරා මේ වැඩේට එන්න කියලා මට යන්න බැරි වෙච්ච හින්දා මම අනිවාර්යෙන් මේ වැඩේට යන්න ඕනේ කියලා අපේ තීක්ෂණයි නිරුෂා එක කතා කරලා තමයි මේ ආවේ. මට තෑන්ක් කරන්න එපා වැඩක් නැහැ. මේක පොදුවේ වගකීමක් හැටියට ගන්න හින්දා බොරුවට ඉක්විප්මන්ට් ගෙනාවට තෑන්ක් යු එහෙම කියන්න ඕනේ නැහැ. මේක වැඩි ඉවර කරමු. හරි එහෙනම් මේක විශේෂ පොඩ්කාස්ට් එකක් කියලාත් මතක තියාගන්න. මේක පොඩ්කාස්ට් එකක්. අර කැමරා ආම්පන්න ගෙනාවා. ඕනනම් අපේ ප්‍රදර්ශනයේට මෙහෙම අල්ලන් ඉන්න තිබ්බා. අපිට එච්චර අමාරුවක් නැහැ. ඒක බර වැඩි. එහෙනම් thank you very much. එහෙනම් ඊළඟ පොඩ්කාස්ට් වලින් හම්බෙමු. බොහොම ස්තුතියි.